අයිබෝන් කියලා පිළිගන්නවා මధుව රිවිව් ප්ලස් YouTube channel එකට. අද අපි ඔලෙවෙනුවෙන් අරගෙන අවිලා තියෙනවා 2023 තිරගත වුණ ඒජන්ට් කියන සුපිරි ෆිල්ම් එක. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මේ ෆිල්ම් එකේ ඉන්නවා රිකී කියලා කොල්ලෙක්. රිකී කියන්නේ ඉතින් කිසිම දෙයක් සීරියස් ගන්න නැති සෙල්ලක්කාර කොල්ලෙක්. රිකීගේ තාත්තට අනුව රිකී කියන්නේ තියෙන මොලෙන් වැඩක් ගන්න බැරි රස්තියාදුකාර නිකමෙක්. ඒ වගේම ඉතින් මේ රිකීගේ ඇතුළාන්තයේ ගත්තොත් අනිත් කට්ටියට වඩා වෙනස් විදියට හිතන පුංචි කාලේ ඉඳන්ම මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියලා ලොකු හීනයක් වෙනුවෙන් සටන් කරන කිසිම වෙලාවක ඒ හීනේ වෙනස් කරන්න හිතන්නේවත් නැති ස්මාර්ට් කොල්ලෙක්. ඒ වගේම ඉතින් මේ රිකීට අහම්බෙන් සෙට් වෙනවා වෛද්‍යයා කියලා ලස්සන කෙල්ලෙක්. ඒක නිසා ඉතින් රිකී හිතන්නේ මේක එයාගේ ජීවිතයට සිද්ධ වුණ හොඳම මැජික් එක කියලා. ඒ වගේම ඉතින් මේ රිකීට දවසක් එයා පුංචි කාලේ ඉඳන් දැක්ක හීනේ ඉටු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒ දේ වෙනුවෙන් මේ රිකීට එක දෙයක් සදහටම අතාරින්න සිද්ධ වෙනවා. ඒක තමයි රිකී පණ වගේ ආදරය කරන කෙල්ල වෛද්‍යව. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? රිකී මොකක් තෝරගයිද? අපිට ඉතින් ඒ ගැන හරියටම දැනගන්න නම් මේ ෆිල්ම් එක අවසාන වෙනකම්ම බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා තාමත් අපේ මధుව රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පාලින් subscribe button එක පේනම තියෙනවා. ඒක click කරගෙනම ඔයාට අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් තවත් වැඩි කතා බහක් නැතුව අපි යමු අද මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පේනවා මිසයිල ප්‍රහාරයක් මගින් කිසියම් ගොඩනැගිල්ලක් විනාශ කරලා දානවා. ඊට පස්සේ එතෙන්ට ආපු ආමියකින් එක් නිලධාරියෙක් බිම තිබිලා මොකක් හරි උපාංගයක් අහුලා ගන්නවා. ඊළඟට අපිට පේනවා රෝ ඩිපාර්ට්මන්ට් එකේ උසස් නිලධාරියෙක් රෝ ඒජන්ට්ලා 3 දෙනෙක්ගෙන් අහනවා රෝ චීෆ්ව ඝාතනය කරේ කවුද කියලා. එතකොට රෝ ඔෆිසර් ස්වාති කියනවා රාමක්‍රිෂ්ණන් නොහොත් රිකී කියලා. ඒත් එක්කම අපිට කවුරු හරි කෙනෙක් ෂූට් කරලා මරණ විදිහත් පෙන්නනවා. ඒ වගේම එතන ඉන්න තව ඔෆිසර් කෙනෙක් කියනවා විකිත් මුහුද ගාවදී සිද්ධ වුණ බෝම්බ බ්ලාස්ට් එකෙන් මැරුණා. අපිට එයාගේ ඩෙඩ් බොඩි එක හොයාගන්න පුළුවන් වුණා කියලා. එතකොට එතන ඉන්න ප්‍රධාන නිලධාරියා කියනවා මීට පැය 24කට කලින් සිද්ධ වුණ හැමදේම එයාට දැනගන්න ඕනි කියලා. ඒකට ඉතින් තව ඔෆිසර් කෙනෙක් කියනවා මොනවද සිද්ධ වුණේ කියලා සම්පූර්ණයෙන්ම දැනගන්න නම් අපිට මේ රෙකෝඩ් එක අහන්න වෙනවා. අපිට මේක හම්බ වුණේ රිකීගේ ඩෙඩ් බොඩි එක තිබ්බ තැන තිබිලා කියලා. එහෙම කියලා ඉතින් ඒ ඔෆිසර් රෙකෝඩ් එක ප්ලේ කරනවා. ඉතින් මේ රෙකෝඩ් එකෙන් අපිට ඇහෙනවා මේක ඔයාලට අහන්න ලැබුණා කියන්නේ මම මේ වෙනකොටත් මැරිලා කියන එකයි. ඉතින් දේවල් සිද්ධ වෙන්න වගේම වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. ඒ වගේම මට විශේෂ 3 දෙනෙක් ගැන කියන්න තියෙනවා. ඒගොල්ලෝ තමයි ගෝඩ්, ඩෙවිල් සහ මම කියලා. ඊළඟට අපිට පේන්නනවා රිසර්ච් ඇන්ඩ් ඇනලයිස් වික් හෙඩ්ක්වාටර්ස් එකට පුද්ගලයෙක් එනවා. ඉතින් මෙයා තමයි රිකී කිව්ව ඩෙවිල්. එහෙම නැත්නම් රෝ ඩිපාර්ට්මන්ට් එකේ චීෆ් මහදේව්. ඉතින් දැන් මේ ඩෙවිල්ගේ මිෂන් එකට අනුව ඉන්දියාව තුළ තුන්පාරක්ම සිද්ධ වුණ බෝම්බ බ්ලාස්ට් එකකට සැක කරන හෆීස් කියන කෙනාව ඝාතනය කරන්න මෙහෙයුමක් දියත් වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට පෙන්වන්නේ හෆීස් මේ වෙනකොට ඉන්න තැන. ඉතින් මේ සේරම සිද්ධීන් මේ කට්ටියට එතන රහසිගතව සැඟවිලා ඉන්න රෝ ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගයෙන් දර්ශනය වෙනවා. මේ වෙලාවේ ඔෆිසර් ස්වාති ඩෙවිල්ට කියනවා අපේ රෝ ඒජන්ට් කෙනෙක් එතන ඉන්නවා. ඒක නිසා මිසයිල දියත් කරන්න එපා. මොකද එයාට සතියක දරුවෙක් ඉන්නවා එයා පව් කියලා. ඉතින් ඒ කතාව නිසා දිසාපතිතුමියත් ඒ ප්‍රහාරය නවත්තන්න කියනවා. හැබැයි ඩෙවිල් කියනවා මිසයිල දියත් කරලා ඉවරයි. ඒක නිසා කොහොමත්ම දැන් ඒක නවත්තන්න බෑ කියලා. ඒ වගේම ඉතින් තප්පර ගානක් ඇතුළත මිසයිල ප්‍රහාරය නිසා හෆීස් එක්කම රෝ ඒජන්ට් උත් මැරෙනවා. මේ වෙලාවේ ඔෆිසර් ස්වාති ගොඩක් සංවේදී වෙලා ඩෙවිල්ට කියනවා ඔයාගේ මිෂන් එක මරු. ඒත් අපේ රෝ ඒජන්ට් මැරුණා කියලා. එතකොටම ඩෙවිල් ස්වාතිට කියනවා මෙතන හැංගීම් බර වෙන්න වෙලාවක් නැහැ. අපිට පඩි ගෙවන්නේ මරන්න. එහෙම නැත්නම් මැරෙන්න කියලා. ඊළඟට අපිට පේනවා රෝ ඩිපාර්ට්මන්ට් එකේ උසස් නිලධාරීන් ඩෙවිල්ට කියනවා හෆීස්ව මරලා දාන්න අපේ රෝ ඒජන්ට් කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිලි දුන්නා. මේකට මොකක් හරි විශේෂ හේතුවක් ඇති කියලා. ඩෙවිල් එතකොට කියනවා අපි හිතන් ඉන්නේ අපේ රට තුළ සිද්ධ වෙන මහා පරිමාණ විනාශකාරී ක්‍රියාවන් කරන්නේ ත්‍රස්තවාදීන් කියලා. හැබැයි ඇත්තටම ඒ දේවල් කරන්නේ ත්‍රස්තවාදීන් නෙමේ සින්ඩිකේට් එකෙන් කියනවා. ඉතින් මේ ඩෙවිල් කියන විදියට ඉන්දියාව ඇතුලේ ලොකු සල්ලිකාරයෝ වගේම බිස්නස්මන්ලා එකතු වෙලා හදාගත්ත ගෲප් එකක් තමයි මේ සින්ඩිකේට් කියන්නේ. ඉතින් මෑතකදී ඉන්දියාවේ මහා ඇමති ජයකෘෂ්ණන් දරුවන්ට පෝෂණ ඌනතාවයක් පෙන්නලා ඒ හරහා සහන ආධාර ලබා දෙන මුවාවෙන් කෝටි 25ක් වංචා කරලා තියෙනවා. ඊට පස්සේ මේ වංචාව ගැන හෙළි වෙලා මේ ගැන විමර්ශනය කරන්න CBI කොමිසමක් පිහිටවලා මාසයක් යන්නත් කලින් ඒ කොමිසමට බෝම්බ බ්ලාස්ට් එකක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ බෝම්බ බ්ලාස්ට් එක පිටිපස්සේ ඉඳලා තියෙනෙත් මේ සින්ඩිකේට් ගෲප් එක. ඒ වගේම ඩෙවිල් කියනවා මේ කට්ටිය තමයි මුළු ඉන්දියාවෙම කන කෑම එකේ ඉඳන් බොන බෙහෙත් පෙත්ත දක්වා හැමදේම පාලනය කරන්න කියලා. ඒ වගේම ඩෙවිල් කියන විදියට මේ කට්ටිය මේ විදියට වංචා කරන මුදල් තැන්පත් කරන්න ජාත්‍යන්තර වරායේ පාවෙන බැංකුවක් නිර්මාණය කරලා තියෙන්නේ නැව්වල කන්ටේනර් ඇතුලේ කියලා. ඒක නිසා අවශ්‍ය වෙලාවට ඕනිම තැනකට මේ පාවෙන බැංකුව මගින් මුදල් හුවමාරු වෙනවා කියලාත් කියනවා.
මේ වෙලාවේ මේ රෝ ඩිපාර්ට්මන්ට් එකේ උසස් නිලධාරීන් අහනවා කොහොමද මේ සින්ඩිකේට් ගෲප් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? එයාලා කොහෙද ඉන්නේ? ඒ වගේම කොහොමද ඒ කට්ටිය හොයාගන්නේ කියලා. එතකොට මහදේව් කියනවා මේ ගෲප් එකේ නිර්මාතෘවරයා ගෝඩ් කියලා කෙනෙක්. ඉතින් අපිට ඒ ගෝඩ්ගේ ළඟට ලං වෙන්න පුළුවන් නම් අපිට සින්ඩිකේට් ජාලයම විනාශ කරලා දාන්න පුළුවන් කියලා. ඒ වගේම ඉතින් මහදේව් මේ වෙලාවේ පුදුම ආත්ම විශ්වාසයකින් කියනවා මේ වෙනකොටත් ගෝඩ්ගේ මරණ සහතිකය ලියලා තියෙන්නේ. අසන විතරයි දාන්න තියෙන්නේ. ඒක මගේ ඒජන්ට් අනිවාර්යයෙන්ම කරයි කියලා. ඊළඟට අපිට පේනවා පාකිස්තාන් ත්‍රස්තවාදී නායකයෙක් එයාගේ ගෝලයන්ට අණ කරනවා අපේ යුද්ධයේ පවිත්‍ර බව පෙන්වන්න අපිට ළමයි ටික ඝාතනය කරන්නම වෙනවා කියලා. ඒත් එකම අපිට පේනවා බස් එක පාසල් ළමයි විශාල පිරිසක් හිර කරගෙන ඉන්නවා. ඒ වගේම ඒ අවට ප්‍රදේශ ගිනි ජාලාවක් වෙලා. ඉතින් මෙතෙන්ට එකපාරටම කොහෙදෝ ඉඳන් ආපු කොල්ලෙක් මේ ත්‍රස්තවාදීන් එක්ක සටන් කරනවා. ඒ වගේම ඉතින් මේ කොල්ල අර බස් එකේ ඉන්න පුංචි ළමයි ටික බේර ගන්න යනකොටම එකපාරටම මේ කොල්ලට ත්‍රස්තවාදියෙක් වෙඩි තියනවා. ඒ වගේ මේ බස් එකට එල්ල කරපු බෝම්බ බ්ලාස්ට් එක නිසා බස් එකේ ළමයි හැමෝම මැරෙනවා. කොහොම හරි ඊට පස්සේ තමයි අපිට ඇත්තම සිද්ධිය මොකක්ද කියලා පෙන්වන්නේ. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය රාමක්‍රිෂ්ණා. එහෙම නැත්නම් රිකී දැක්ක හීනයක් තමයි මේක. ඉතින් මේ රිකීට හීනෙන් වෙඩි තියලා තියෙන්නේ එයාගේම තාත්තා. ඉතින් මේ රිකීගේ තාත්තා නිතරම ඉන්නේ රිකීට දොස් කියන ගමන්. මොකද ගෙදරටම වෙලා රස්සාවක් කරන්න නැතුව නිකම්ම කකා බිබී ඉන්න නිසා. තාත්තා ඉතින් නවත්තන්නෙම නැතුව බනින හින්දා රිකී එයාගේ හෑන්ඩ් ස්පීඩ් එක ගහ ගන්නවා. ඊට පස්සේ චාටුවෙන් අම්මගේ ළඟට ඇවිල්ලා රුපියල් 1000ක් ඉල්ල ගන්නවා. තාත්තට ඉතින් මේ දේවල් දැක්කම ගොඩක් කේන්ති යනවා. මෙච්චර කපටිකම් කරන්න දන්න එකාට එයාගේ ජීවිතේ ගොඩ දා ගන්න බෑනේ කියලා. ඊළඟට මේ රිකීගේ ළඟට ආපු තාත්තා කියනවා ඔච්චර මොලයක් තියෙන එකෙන් මොකක් හරි වැඩක් කරන්න කියලා. රිකී එතකොට කියනවා මං අනිත් කට්ටියට වඩා ගොඩක් වෙනස් විදියට හිතන කෙනෙක්. ඒක නිසා මට ගැළපෙන රස්සාවල් නෑ කියලා. ඉතින් රිකීගේ මේ කතාව නිසා තාත්තට තවත් තරහ යන එක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට මේ රිකී ජනේලෙන් එළියේ එයාලගේ අසල්වැසි කෙනෙක්ගේ තාප්පයක් ළඟ බිම පෙන්නලා එතන මොනවද තියෙන්නේ කියලා තාත්තගෙන් අහනවා. තාත්තා එතකොට කියනවා කිරිපැකට් එක්කුයි පත්තරයකුයි කියලා. රිකී එතකොට අහනවා ඒ ගැන මොකද හිතෙන්නේ කියලා. තාත්තා කියනවා හිතන්න දෙයක් නෑ හැමදාම උදේට ඔය දෙක ඔතන තියෙනවනේ කියලා. රිකී එතකොට කියනවා ඔයා එහෙම හිතුවට මේ වෙනකොට ඒ ගෙදර අංකල් ජොගෙන් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා. එහෙනම් කොහොමද ඒ දෙක තාම එතන තියෙන්නේ? ඒ කියන්නේ අංකල්ට මොකක් හරි කරදරයක් සිද්ධ වෙලා ඇති කියලා. ඒත් එකම අපිට පේනවා ඒ ගෙදර ඉන්න අංකල් සිහිය නැතුව බිම ඇදගෙන වැටිලා ඉන්නවා. ඒ වෙලාවෙ එතෙන්ට ආපු රිකී තමයි ඒ අංකල්ට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒ අංකල්ගේ සිහිය අරගන්නේ. ඒත් එකම ඇම්බියුලන්ස් එකත් එතෙන්ට ආව නිසා රිකී ඉක්මනටම ඒ අංකල්ව හොස්පිටල් එකට යවනවා. ඉතින් තාත්තාට මේ සිද්ධිය දැකලා පුදුම හිතෙනවා. ඊළඟට අපිට පේනවා රිකී එනවා ටිකක් අමුතු තැනකට. එතන තව එක කොල්ලෙකුත් ඉන්නවා. ඉතින් එයා තමයි රිකීගේ හොඳම යාළුවා අමිත් ක්‍රිෂාන්. රිකී ඉතින් එයාට කතා කරන්නේ අමිගෝ කියලා. ඉතින් මේ අමිගෝට අනුව මේ ලෝකේ ඉන්න හොඳම හැකර් තමයි රිකී කියන්නේ. රිකී යන සද්දය ඇහිලා රිකීගේ රොබෝ බල්ලත් නැගිටලා රිකීව පිළිගන්නවා. සාමාන්‍ය මේ රිකීට එයාගේ ජීවිතයේ සිද්ධ වෙන හැම පුරුද්දක්ම මේ රොබෝ බල්ලත් එක්ක කියවන පුරුද්දක් තියෙනවා. ඉතින් රිකී කියනවා මම අද කෙනෙක්ගේ ජීවිතය බේරගත්තා. ඒ වගේම අපේ තාත්තා 3400 වෙනි වතාවටත් මගෙන් ඇහුවා ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද කියලා. එහෙම කියපු රිකී ඊළඟට මේ රොබෝ බල්ලට කියනවා ඔයා දන්නවනේ මට ඕනි කරලා තියෙන්නේ රෝ ඒජන්ට් කෙනෙක් වෙන්න කියලා. ඉතින් මං කොහොමද ඒක තාත්තට කියන්නේ? කවදා හරි මං රෝ ඒජන්ට් කෙනෙක් වෙනකල් ඒ ගැන කිසිම කෙනෙකුට කියන්නේ නැහැ කියනවා. ඊළඟට මේ රිකී කියනවා හරි කමක් නැහැ දෙපාරක්ම රිජෙක්ට් වුණා. තුන්වෙනි පාරත් රෝ එකට ඇප්ලයි කරලා බලනවා. වැඩේ හරියනකම් රෝ එක තියෙනකම්ම මම ඇප්ලයි කරනවාමයි කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ රිකී ඇවිල්ලා ඉන්නවා එයාගේ අම්මත් එක්ක සුපර් මාකට් එකට. එතනදී මේ රිකීට මොනතරම් ඒජන්ට් පිස්සුවක් ගහලා තියෙනවද කියනවනම් දකින එළවලු සේරම උණ්ඩ තුවක්කු බෝම්බ විදිහට තමයි පේන්නේ. ඉතින් අම්මා එක නිසා මේ රිකීට විහිළු කරනවා ෆිල්ම් බලන එක අඩු කරන්න කියලා. ඊළඟට මේ සුපර් මාකට් එකට එනවා ලස්සන කෙල්ලෙක්. ඉතින් මෙයා තමයි NASA ට්‍රේනින් කොලෙජ් එකේ ඉගෙන ගන්න වෛද්‍යයා. ඉතින් වෛද්‍යව දැක්ක රිකී ෂොක් වෙලා වගේ බලාගෙන ඉන්නව දැක්ක අම්මා ඇවිල්ලා කියනවා ඒ කෙල්ල නම් ගොඩක් ලස්සනයි කියලා. රිකී එතකොට කියනවා මම මීට කලිමුත් මේ කෙල්ලව දැක්කා. එදා දැක්ක වෙලේ මොකද්ද හැඟීමක් දැනුණා වෙන කිසිම කෙල්ලෙක් දැක්කම ඇති වෙන්නේ නැති කියලා. එතකොට අම්මා කියනවා ඒක දැනගන්න නම් ඒ කෙල්ලත් එක්ක කතා කරන්නම ඕනි කියලා. රිකී කියනවා තව එකපාරක් මේ කෙල්ල මැජික් එකක් වගේ මගේ ඉස්සරහට ආවොත් මම අනිවාර්යයෙන්ම කතා කරනවා කියලා. ඊළඟට අපිට පේන්නනවා රිකී තුන්වෙනි පාරටත් එක්සෑම් එක ලියනවා රෝ ඒජන්ට් කෙනෙක් වෙන්න හිතාගෙන. ඒකෙන් පස්සේ ඊළඟට මේ රිකීව ඉන්ටර්විව් කරන සිද්ධියක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඉන්ටර්විව් බෝඩ් එකේ නිලධාරියෙක් අහනවා පේපර් එකේ නෝට් එකක් දාලා රෝ එකේ ජොබ් එකක් ඉල්ලලා තියෙන්නේ ඇයි කියලා. රිකී එකට කියනවා මම කැමති ජොබ් එක මම ඉල්ලන්නේ නැතුව වෙන කවුරු ඉල්ලන්නද කියලා. කොහොම හරි ඊළඟට මේ රිකීව මේ ඉන්ටර්විව් එකෙනුත් ෆේල් කරනවා. රිකී ඉතින් ඒකට හේතුව ඇහුවට මේගොල්ලෝ කියන්නේත් නැහැ. ඊළඟට මේ රිකී ආපහු වෙනවා අමිගෝගේ ප්ලේස් එකට. ඇවිල්ලා රොබෝ බල්ලට ගොඩක් දුකින් රිකී කියනවා අදත් මම ෆේල් වුණා කියලා.
එතකොට රොබෝ බල්ලත් කියනවා ඔයාව කවදාවත් එයාලා ඔත්තුකාරයෙක් විදිහට තෝරගන්නේ නැහැ කියලා. ඊළඟට මේ රිකී ගන්නවා එතන තිබ්බ ෆොටෝ එකක්. ඉතින් මේ ෆොටෝ එකේ ඉන්නේ රෝ ඩිපාර්ට්මන්ට් එකේ චීෆ් මහදේව්. එහෙම නැත්නම් ඩෙවිල්. ඉතින් රිකී කියනවා සොරි ගුරුජී ඔයා මට වෙන විකල්පයක් දුන්නේ නැහැ. ඒක නිසා මට ඔයාව හැක් කරන්නම වෙනවා කියලා. ඊළඟට අපිට පේනවා ඔෆිස් ස්වාති කියනවා කවුරු හරි අපිව හැක් කරලා කියලා. ඒ වගේම ස්වාති ඒ වෙලෙම ඩෙවිල්ට කතා කරලා කියනවා කවුරු හරි ඕපන් ගේට් හැක් එකක් කරලා අපිට ඉන්වයිට් කරනවා. ලොකේෂන් පෙන්නන්නේ හයිදරාබාද් වල කියලා. ඒ වගේම ඊළඟට අපිට පේන්නනවා එකපාරටම රිකී ඉන්න තැනට ආමි එකෙන් ඇවිල්ලා රිකීව කොටු කරගන්නවා. නමුත් මේ රිකීට කිසිම දෙයක් ගානක්වත් නැහැ. මොකද මේ රිකී කියන්නේ කිසිම වෙලාවක කිසිම දෙයක් සීරියස් ගන්න කෙනෙක් නෙමෙයි. ඊළඟට එතන ඉන්න ඔෆිස් කෙනෙක් ඩෙවිල්ට කෝල් කරලා කියනවා අපි ඒ කෙනාගේ ළඟට ආවා. හැබැයි ඒ කෙනාට මානසික ලෙඩක් වගේ කියලා. ඒ වගේම කියනවා සර් එයා ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් කියලා. ඩෙවිල් එතකොට කියනවා එයාට කිසි කරදරයක් කරන්න එපා මම ඔතෙන්ට එන ගමන් ඉන්නේ කියලා. ඒ වගේම රිකී එතන හිටපු නිලධාරිය කරා ඩෙවිල්ව සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන රිකී ඩෙවිල්ට කියනවා බිරියානි රෙසිපි එක දැනගන්න ඕන නම් මෙතෙන්ට එන්න කියලා. ඊළඟට අපිට පේනවා ඩෙවිල් එනවා මේ රොකීගේ ප්ලේස් එකට. ඉතින් මේ ප්ලේස් එකේ හැමතැනම ඩෙවිල්ගේ ෆොටෝස් නිවුස් ආටිකල් වලින් පිරීලා තමයි තියෙන්නේ. ඒ වගේම රෝ ඒජන්ට් කෙනෙක් වෙන්න තියෙන හීන ගැනත් බලන හැමතැනම මොනවා හරි දෙයක් තියෙනවා. ඊළඟට මේ ඩෙවිල් අහනවා මොකටද හැක් කරේ කියලා. රිකී එතකොට කියනවා පොඩි කාලේ ඉඳන් ඔත්තු බලන තිබ්බ පිස්සුව නිසා. ඒ වෙනුවෙන් භාෂා 6ක් වගේම තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රෝ එක්සෑම් එක ලිව්වා ඒත් එක්සෑම් එක ලිව්වා හැම සැරේම රිජෙක්ට් කරා. ඒකයි මම සිස්ටම් එක හැක් කරේ කියලා. ඒ වගේම රිකී කියනවා අඩුම මේ ගැන අම්මයි තාත්තයි දෙන්නවත් දන්නේ නැහැ කියලා. ඩෙවිල් ඉතින් ඒ ඇයි කියලා අහුවම රිකී කියනවා රහස් ඔත්තුකාරයෙක් කියන්නේ රහසිගතව ඉන්න ඕනි. ඒකයි මං එයාලටවත් කිව්වේ නැත්තේ කියලා. ඊළඟට මේ ඩෙවිල් ආමි එකේ සෙට් එක එතනින් පිටත් කරලා රිකීගෙන් අහනවා ඔයා කොහොමද බිරියානි සීන් එක දන්නේ කියලා. රිකී එතකොට කියනවා ඒක මම හොයාගත්තා. ඉෆ්රාන් කියන නමේ රහස් සංකේතයේ බිරියානි කියලා මම දන්නවා කියලා. ඊට පස්සේ ඩෙවිල් කියනවා ඒ මනුස්සයා ඉන්දියාවෙත් නැතුව කොහොමද හොයාගත්තේ කියලා. රිකී එතකොට කියනවා ඒ ඔයාලානේ කියන්නේ ඒ වුණාටම මාසෙකට කලින් ඕට් සිටි වලදී එයාව දැක්කා කියලා. නමුත් ඉතින් ඩෙවිල් නම් මේ කතාව 7-5කට පිළිගන්නේ නැහැ. ඩෙවිල් එක නිසා රිකීට මේ සුරංගනා ලෝකෙන් අවදි වෙන්න කියලා එතනින් පිට වෙලා යනවා. රිකී එතකොට කෑ ගහලා කියනවා මම බොරු නෙමෙයි ඇත්ත කියන්නේ. බොරු නම් ඔයාගේ දකුණු පොකට් එකේ ඇඩ්‍රස් එකක් ඇති ඒ ගැන හොයලා බලන්න කියලා. ඉතින් රිකී කිව්වා වගේම ඩෙවිල්ගේ පොකට් එකේ ඇඩ්‍රස් එක තිබිලා ඩෙවිල් ඔෆිස් කෙනෙකුට ඒක දෙනවා පරීක්ෂා කරලා බලන්න කියලා. ඊළඟට ආමි එකෙන් එතෙන්ට යනකොට ඇත්තටම එතන ඉෆ්රාන් ඉන්නවා. ඉතින් ආමි එකෙන් ආවා කියලා දැනගත්ත ඉෆ්රාන් දත්ත සේරම විනාශ කරලා පැන ගන්න හදනකොටම ආමි එකෙන් එතෙන්ට ඇවිල්ලා ඉෆ්රාන්ව මරලා දානවා. ඊට පස්සේ ඩෙවිල්ට පණිවිඩය දෙනවා රිකීගේ ඔත්තුව හරි කියලා. ඒ වගේම එවෙලේ අපිට පේනවා රිකී ඩෙවිල්ට මැසේජ් එකක් දාලා අහනවා ඉෆ්රාන්ව අල්ලගත්තද කියලා. හැබැයි ඩෙවිල් එවන රිප්ලයි එකේ තියෙන්නේ ඒක බොරු ඔත්තුවක් කියලා. ඊළඟට රිකී කොල්ලෙකුට අල්ලගෙන හොඳටම පහර දෙනවා ඇයි බොරු ඔත්තුවක් දුන්නේ කියලා. ඉතින් ඒ කොල්ලා දිවුරලාම කියනවා ඉෆ්රාන් ඉන්නේ එතන කියලා. මේ වෙලාවේ වෛද්‍යයා මෙතෙන්ට ඇවිල්ලා රිකීව අල්ලගෙන අහනවා ලැජ්ජ නැද්ද පාරේ ඉඳන් පොඩි උන්ට ගහන්න කියලා. ඉතින් රිකී ෂොක් වෙනවා මොකද මේක රිකීට මැජික් එකක් වගේ නිසා. ඊළඟට මේ වෛද්‍යයා රිකීවත් එක්ක අරගෙන ෂොප් එකක් ඇතුළට ගිහිල්ලා කතා කර ඉන්නකොට රිකී එකපාරටම වෛද්‍යයාගෙන් අහනවා අපි දෙන ළමයි හදමුද ඔයා මගේ ළමයින්ගේ අම්මා වෙනවද කියලා. ඉතින් වෛද්‍යයාට hina යනවා ඒ වගේම රිකීගේ මේ කතා විලාසයට ආසත් හිතෙනවා. ඊට පස්සේ වෛද්‍යයා අහනවා ඔයා මං ගැන මොනවද දන්නේ මෙහෙම එකපාරටම ප්‍රපෝස් කරන්න කියලා. රිකී එතකොට මේ වෛද්‍ය ගැන හොයාගත්ත සේරම දේවල් කියනවා. කෙල්ලත් ඉතින් ෂොක් වෙනවා මොකද මේ රිකී එයාගේ සීක්‍රට් දේවල් පවා දන්න නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රිකීගේ වෛද්‍යයාගේ ආදර කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට පේනවා රිකී දවසක් එයාගේ පිස්සු ප්ලේස් එකට වෛද්‍යව එක්කරගෙන යනවා. ඉතින් වෛද්‍යයාත් එතන දැකලා ෂොක් වෙලා අහනවා ඇත්තටම ඔයා මොනවද මේ කරන්නේ කියලා. රිකී එතකොට කියනවා එයා හැකර් කෙනෙක් කියලා. ඉතින් වෛද්‍යයාත් ඒ ටයිප් එකේම කෙනෙක් නිසා එයා කියනවා මමත් ඒ වගේ දේවල් වලට ගොඩක් කැමතියි ඒක නිසා මටත් උගන්වන්න කියලා. ඊළඟට අපිට පේනවා රෝ ඩිපාර්ට්මන්ට් එකේ උසස් නිලධාරියෙක් ඩෙවිල්ට කියනවා MP ගේ උපදේශක විදියට උසස් වීමක් ලැබිලා තියෙනවා. ඒක නිසා රෝ ඒජන්ට් චීප් තනතුරෙන් ඩෙවිල්ව අයින් කරලා ඒ වෙනුවට රාමචන්ද්‍රන් ඒතනට පත් කරන්න කියලා ඉහළින් නියෝග හම්බ වෙලා තියෙනවා කියලා. හැබැයි ඩෙවිල් කීයටවත් මේ පෝස්ට් එකෙන් අයින් වෙන්න කැමති නැහැ. ඒ වගේම ඩෙවිල් මේ ඔෆිසට එයා ගෝඩ්ව විනාශ කරනකල් කීයටවත් මේ තනතුරෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට ස්වාති ඩෙවිල්ට රිපෝට් කරනවා රාමචන්ද්‍රන් මෙහාට එන ගමන් ඉන්නකොට ඇක්සිඩන්ට් එකකින් එයා නැති වෙලා කියලා.
ඒ වගේම ඩෙවිල් එයාගේ අවසන් කටයුතු වලට යනවත් පෙන්නනවා. ඩෙවිල් ඊට පස්සේ ගෝඩ්ට කෝල් කරලා අහනවා ඔයා මොකටද රාමචන්ද්‍රන්ව මැරුවේ කියලා. ගෝඩ් කියනවා ඒක ඔයාගේ සීට් එක. ඉතින් මං එතෙන්ට වෙන කෙනෙකුට එන්න දෙයිද කියලා. ඒ වගේම කියනවා මට ඕනි ඔයා ওই සීට් එකේ ඉඳගෙනම මාව පරාද කරන්න සටන් කරන හැටි බලන්න කියලා. ඩෙවිල් එතකොට කියනවා එයා අනිවාර්යයෙන්ම දවසක ගෝඩ්වයි ගෝඩ්ගේ සින්ඩිකේට් ජාලයමයි විනාශ කරලා දානවා කියලා. ඉතින් ඒ වෙලාවේ ගෝඩ් චැලෙන්ජ් කරනවා ඒක කොහොමත්ම වෙන්නේ නැහැ මොකද මම තමයි හොඳම කියලා. ඊළඟට අපිට පේනවා ඕපන් ක්ලබ් එකේ වෛද්‍යයත් එක්ක රිකී ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඉන්නවා. ඉතින් වෛද්‍යයා රිකීට කියනවා තව දවස් 4කින් USA යන්න වෙනවා. ඒ තාම ඔයා කිව්ව මැජික් එක මට උනේ නෑනේ කියලා. රිකීට එතකොට ගොඩක් දුක හිතෙනවා වෛද්‍යයා එයාගෙන් දුරස් වෙයි කියන බය නිසාම. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට රිකී දකින්නවා මෙතන තියෙන ලිෆ්ට් එකෙන් ඩෙවිල් උඩට යනවා. ඊට පස්සේ රිකීත් උඩට ගිහිල්ලා බලනකොට ඇත්තටම ඩෙවිල් එතන ඉන්නවා. රිකී ඉතින් එතෙන්ට ඇවිල්ලා ඩෙවිල්ට කියනවා එයාව ඩෙවිල්ගේ ඒජන්ට් කෙනෙක් කරගන්න කියලා. ඩෙවිල් එතකොට කියනවා රහස් ඔත්තුකාරයෙක් ගාව තියෙන්න ඕනේ ඒක ගතිගුණයක්වත් තමුසේ ගාව නෑ කියලා. ඊට පස්සේ ඩෙවිල් පල්ලෙහාට වෙලා ඩ්‍රින්ක් එකක් දාන මිනිස්සෙක් පෙන්නලා කියනවා එයා කවුද කියලා දන්නවද කියලා. හොරිකී එතකොට ඒ කෙනාගේ දිහා බලලා කියනවා ඒ කෙනා ඇඳගෙන ඉන්න විදිය වගේම එයාගේ වටේ ඉන්න ආරක්ෂකයෝ දැක්කම එයා අනිවාර්යයෙන්ම පාතාල කෙනෙක් කියලා හිතෙනවා කියලා. ඩෙවිල් එතකොට අහනවා මම දැන් තමුසෙට කිව්වොත් ඒ කෙනාව මරන්න කියලා තමුසෙට ඒ කෙනාව මරන්න පුළුවන්ද කියලා. ඉතින් රිකිත් ඒකට නිහඬ වෙනවා. ඩෙවිල් එතකොට කියනවා ඒජන්ට් කියන්නේ සුරංගනා ජීවිතයක් නෙමෙයි එක්ක මරන්න ඕනි එහෙම නැත්නම් මැරෙන්න ඕනි කියලා. ඒත් එක්කම විනාඩි කිහිපයකට පස්සේ රිකී කියනවා මගේ මිනිස්සයාව මරලා දැම්මා කියලා. ඇතරම බලනකොට ඉතින් රිකී ශනිකව ඒ පුද්ගලයාව මරලා දානවා. ඊට පස්සේ රිකී ආපහු ඩෙවිල්ගේ ඒජන්ට් කෙනෙක් කරගන්න කිව්වම ඩෙවිල් එයාට බැනලා එතනින් එලව ගන්නවා. ඊළඟට ඔෆිස් කෙනෙක් එතෙන්ට ඇවිල්ලා ඩෙවිල්ට කියනවා කළු උකුස්සගෙන් ඔත්තුවක් ලැබුණා කියලා. ඒ ඔත්තුකාරයා කියනවා මේ මාසේ 25 බුඩාපෙට් වල පිපිරීම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ආයුධ ඩීල කරන සුදේශ්ගේ වැඩසටහනක් එදාට දියත් කරලා තියෙනවා. ඒකෙදි මොකක් හරි අයිටම් එකක් වෙන්දේසි කරන්න යනවා. එදාට ලෝකේ ඉන්න ප්‍රබල පාතාල නායකයෝත් ඒකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ගෝඩුත් මේකට රහසිගතව සම්බන්ධ වෙනවා. ගෝඩ් එනවා කියන්නේ ඒ අයිටම් එක අනිවාර්යයෙන්ම මුළු ඉන්දියාවටම ලොකු තර්ජනයක් වෙනවා. එදාට තමයි අපිට ගෝඩ්ව අල්ල ගන්න තියෙන හොඳම දවස කියලා. ඊළඟට අපිට පේනවා කිව්වා වගේම බුඩාපේට් වල තියෙන ඒ වෙන්දේසිය. ඉතින් සුදේශයකදී කියනවා මම මෙච්චර කාලයක් ඔයාලට ආයුධ උණ්ඩ වගේ දේවල් නෙදුන්නේ. ඉතින් ඒවා දීලම මට දැන් එපා වෙලා. ඒක නිසාම තමයි මම මේ සුපර් සෙල්ස් එක හඳුන්වලා දෙන්නේ කියලා. මේකට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අවදානමක් තියෙනවා. මොකද මේකේ ට්‍රයල් එකට තෝරගෙන තියෙන්නේ ඉන්දියාව කියලා. ඒ වගේම සුදේශ් කියනවා දැනට ඉන්දියාවේ සුපර් සෙල්ස් 26ක් සෙට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සුපර් සෙල්ස් එකේ විස්තර සංකේතාත්මක උපාංගයක මේ බොක්ස් එකේ තියෙනවා කියලා පුංචි බොක්ස් එකකුත් පේන්නනවා. ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා ඉන්න පාතාල නායකයන් ඒ සුපර් සෙල්ස් එකට ලන්සු තියන්න පටන් ගන්නවා. ඒ අතරෙම අපිට පේනවා මේ ප්ලේස් එක රෝ එකෙන් වට කරන විදිහත්. කොහොම හරි ඊළඟට මෙතෙන්ට ගෝඩ් එනවා. ඇවිල්ලා සුදේශ්ට කියනවා මේක එයාගේ රැබිට් මිෂන් එකට ගොඩක් වටිනවා කියලා. සුදේශ් එතකොට ඇත්තටම මේක ඔයාට තමයි වටින්නේ කියලා ඒක ගෝඩ්ට දෙනවා. ගෝඩ් ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කටියට කියනවා දැන් මෙතෙන්ට බඩගින්න ඉන්න කොටියේ දිවිය දඩයම් කරන්න එනවා කියලා. මොකද මේ ගෝඩ් මේ වෙනකොට දැනගෙන ඉවරයි ඩෙවිල් එයාව අල්ලන්න මෙහෙයුමක් දියත් කරලා තියෙන කියලා. ඉතින් කිව්වා වගේම රෝ නිලධාරීන් මෙතෙන්ට ඇතුල් වෙලා පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ දෙගොල්ලම අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනකොට ඩෙවිලුත් එතනට එනවා. ඊළඟට කොහොම හරි පාතාල නායකයන්ගෙන් ඩෙවිල්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒත් එකම ගෝඩ් ඒ කෙනාව එතනම මරලා දානවා. ඒ අතරේ සුදේශර සුපර් සෙල්ස් එකේ ඩේටා එන්ටර් කරලා තියෙන බොක්ස් එකත් අරගෙන එතනින් පැන ගන්න හදනකොටම ඩෙවිල් එල්ල කරපු උණ්ඩයක් ඒ බොක්ස් එකට වදිනවා. ඩෙවිල් ඊට පස්සේ සුදේශ් නැංග වාහනයට ඇතුල් වෙලා එයාට ගන් එකක් දික් කරලා සුපර් සෙල්ස් මෙහෙයුම ගැන අහගන්නවා. ඉතින් මේ ඩෙවිල්ට සම්පූර්ණ විස්තරය දැනගන්න වෙන්නේ නැහැ. මොකද හෙලිකොප්ටර් එකේ ඉඳලා ගෝඩ් සුදේශ්ට වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ ගෝඩ් ඩෙවිල්ට කියනවා ඔයාට කිසිම දෙයක් දැනගන්න වෙන්නේ නැහැ. මොකද මම දැනගත්තා ඔයා මෙතෙන්ට එනවා කියලා. ඉතින් ඒ කොහොමද කියනවනම් ඩෙවිල්ගේ රහස් ඒජන්ට් කෙනෙක් ගෝඩ්ට හොරෙන් ගෝඩ් එක නවත්තලා ඉන්නවා. ඉතින් වෙන්දේසිරේන අතරේ ඒ ඔත්තුකාරයාගේ තිබ්බ මාළේ යට එයා පිටිපස්සට යවන එකෙන් තමයි ගෝඩ් එයා ඔත්තුකාරයෙක් කියලා දැනගන්නේ. ඊට පස්සේ ඉතින් ගෝඩ් එතනම ඒ රහස් ඒජන්ට්ව මරලා දානවා. ඒ වගේම ගෝඩ් කියනවා මං ගාවට කොච්චර රහස් ඒජන්ට්ලා එව්වත් මං ඒ හැම එකම අන්තිමේදී මරලා දානවා කියලා. එතකොටම ඩෙවිල් ගෝඩ්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කරත් ගෝඩ් ඒ වගේන් බේරිලා එතනින් පැන ගන්නවා. ඊළඟට අපිට පෙන්නන්නේ වෛද්‍ය එනවා රිකීව හම්බ වෙන්න.
ඇවිල්ලා ගොඩක් දුකින් කියනවා එයා USA යනවා කියලා. රිකීට එතකොට හොඳටම තේරෙනවා වෛද්‍යයට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා. රිකී ඉතින් ඒ ගැන වෛද්‍යගෙන් ඇහුවම වෛද්‍යයා එයාට සිද්ධ වුණ හැමදේම කියනවා. ඉතින් මේ වෛද්‍යයා ඉගෙන ගන්න කොලෙජ් එක මිනිස්ටර් ක්‍රිෂාන්ගේ කොලෙජ් එකක්. ඉතින් එතෙන්ට ආපු මිනිස්ටර් ක්‍රිෂාන්ගේ පුතා සිද්ධාර්ථ් වෛද්‍යව දැකලා එයාට කැත විදිහට ප්‍රපෝස් කරනවා. ඒකට තරහ ගියපු වෛද්‍යයා සිද්ධාර්ථ්ට කම්බුල් පාරක් ගහපු නිසා සිද්ධාර්ථ් වෛද්‍යයට පහර දෙනවා. ඒ වෙලාවේ එතෙන්ට මිනිස්ටර් ක්‍රිෂාන් ඇවිල්ලා සිද්ධාර්ථ්ව එතනින් එලව ගන්නවා. ඊළඟට වෛද්‍ය ඇවිල්ලා ඉන්නවා නාසා පොලිසියට. වෛද්‍ය ඉතින් සිද්ධ වෙච්ච සිද්ධිය කියලා කියනවා. කොල්ලගේ තාත්තා කිව්වා මේ වගේ දේවල් වලට අකමැති වෙලා දැඟලුවොත් අන්තිමට දූෂණය වෙලා සෝෂල් මීඩියා වල සවුත් වෙලා මැරෙන්න වෙයි කියලා තර්ජනය කරා කියලා. ඉතින් මෙතනදී මේ ක්‍රිෂාන්ගේ පුතා කියලා දැනගත්තම පොලිසියත් බය වෙනවා. මොකද මීට කලින් ක්‍රිෂාන් මේ පොලිස් ස්ටේෂන් එකේ තියලම කොස්තාපල් කෙනෙකුට ගිනි තියලා මරලා දාලා තියෙනවා. එහෙම කියලා නාසා පොලිසියෙන්ම තමයි වෛද්‍යලා ටිකට් එක දෙන්නේ මෙහෙ ඉන්න නැතුව මෙහෙන් පිට වෙලා යන්න කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ රිකී වෛද්‍යවත් එක්ක කරගෙන ක්‍රිෂාන්ව හම්බ වෙන්න එයාලගේ ගෙදරට යනවා. එහෙම යනකොට ක්‍රිෂාන්ගේ ගෝලයෝ එයාට කොච්චර පහර දුන්නත් රිකී ඒ කට්ටියට අතක්වත් උස්සන්නේ නැහැ. ඉතින් මේ රිකීගේ නිර්භීතකම දැකලා ක්‍රිෂානු ෂොක් වෙනවා. ඒ වගේම රිකී ක්‍රිෂාන්ට කියනවා සිද්ධාර්ථ් වෛද්‍යයට ලැජ්ජා කරපු තැනම තියලා එයාගෙන් සමාව ගන්න ඕනි. එහෙම නැත්නම් මරලා දානවා කියලා. අතරම ඉතින් ක්‍රිෂාන් රිකීගේ මේ කතාවට හොඳටම බය වෙනවා. ඉතින් ක්‍රිෂාන් කියනවා සිද්ධාර්ථ් මේ වෙනකොට ඉන්න තැන එයා දන්නේ නැහැ කියලා. රිකී එතකොට ක්‍රිෂාන්ගේ ලැප් එකෙන්ම හොයලා පේනනවා සිද්ධාර්ථ් මේ වෙනකොට වෙන නගරයක කෙල්ලෙක් එක්ක නිදාගෙන ඉන්න විදිය. ඊට පස්සේ රිකී සිද්ධාර්ථ් අනිවාර්යයෙන්ම වෛද්‍යගෙන් සමාව ගන්න ඕනි කියලා වෛද්‍යවත් එක්ක කරගෙන එතනින් යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ ඩෙවිල්ට කලුකුස්සගෙන් මැසේජ් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ඔත්තුවට අනුව කලුකුස්සා කියනවා සර් මේ වීඩියෝ එක ඔයා දකිනවා කියන්නේ මම මේ වෙනකොටත් මැරිලා. ගෝඩ් ඉන්දියාවට විවසනයක් ගේන චීනෙත් එක්ක මෙහෙයුම සූදානම් කරනවා. ඉතින් මේ මිෂන් එකට සුදේශ වෙන්දේසි කරන සුපර් සෙල්ස් එක ඕනි කරනවා. ගෝඩ් ඒකයි ඩුබා පේස්ට් වලට යන්නේ. සර් මේ සුපර් සෙල්ස් එක ගැන කියනවා නම් මේක ජීව විද්‍යාත්මක ආයුධයක්ද එහෙම නැත්නම් මිනිස් බෝම්බයක්ද කියලා තාම දන්නේ නැහැ. හැබැයි ඒක තාක්ෂණික සංකේතාත්මක වැඩසටහනක්. සුදේශ මාසයකට කලින් මේ සුපර් සෙල්ස් මැද පෙරදිග රටක අත්හදා බැලුවා. ඒකේ බලපෑම කිලෝමීටරයක් දක්වා ඇදෙනවා. ඒක නිසා ඒක ගෝඩ්ගේ ළඟට ගියොත් ඉන්දියාවේ කාටවත්ම බේරෙන්න වෙන එකක් නෑ කියලා. ඊළඟට අපිට පේනවා සිද්ධාර්ථ් එනවා දිල්ලි වලට. ඒත් එකම රිකී එයාගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක වෛද්‍යවත් එක්ක කරගෙන කෝපි ෂොප් එකකට ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාවේ තාත්තා රිකීට හොඳටම දොස් කියනවා එයා ක්‍රිෂාන් එක්ක පැටලුණා කියලා. ඒ වගේම තාත්තා කියනවා බලාගෙන හිටපන් දැන් මේන් කියලා සමාව ගනී කියලා. ඒත් එකම රිකීට මැසේජ් එකක් එනවා ඩෙවිල්ගෙන්. ඒ වගේම පිටිපස්ස හැරිලා බලනකොට ඩෙවිල් එළියේ ඉඳන් එයාගේ දිහා බලාගෙන ඉඳලා එතනින් පිට වෙනවා. කොහොම හරි එකකින් පස්සේ අපිට පෙන්නන්නේ ඩෙවිල් වෙනස්ම තැනකදී රිකීව හම්බ වෙනවා. ඉතින් රිකීටත් පුදුමයි මේ හමුවීම ගැන. මේ වෙලාවේ ඩෙවිල් කියනවා මම තමුසෙව ඒජන්ට් කෙනෙක් කරගන්නවා. හැබැයි ඒකට එක දෙයක් අතාරින්න ඕනි කියලා. රිකී එතකොට කියනවා මම ඕනෙම දෙයක් අතාරින්න ප්‍රගුණ කරපු කෙනෙක් කියලා. හැබැයි මේ රිකීට එයා හීනකින්වත් හිතපු නැති දෙයක් තමයි අතාරින්න සිද්ධ වෙන්නේ. මොකද ඩෙවිල් මේ වෙලාවේ ඔයාට ඒජන්ට් කෙනෙක් වෙන්න ඕන නම් ඔයාට ඔයාගේ කෙල්ලව අතාරින්න වෙනවා කියනවා. ඒ වගේම ක්‍රිෂාන් එක්ක එකතු වෙන්නත් වෙනවා කියනවා. ඇත්තටම ඉතින් රිකීට කට උතර නෑ වගේම එයාට මේකට ගොඩක් අවුල් යනවා. ඩෙවිල් ඊට පස්සේ රිකීට ඔයා දෙකෙන් එකක් තෝරගන්න කියලා එතනින් පිට වෙලා යනවා. ඊළඟට අපිට පේනවා ක්‍රිෂාන් සිද්ධාර්ථ් එක්ක රිකීගේ නිර්භීතකම ගැන කියනවා. ඒ වගේම සිද්ධාර්ථට කරන්න ඕන දේ මං ඔයාලට කියන්නම් කියලා සිද්ධාර්ථව නාසා ට්‍රේනින් කොලෙජ් එකට ඒක කරගෙන යනවා. ඊට පස්සේ එතෙන්ට ආපු ක්‍රිෂාන් කියනවා ඔයාට සමාව ගන්නද ඕනි එහෙම නැත්නම් මාත් එක්ක එකතු වෙන්නද ඕනි කියලා. රිකී එතකොට අහනවා තමුන් එක්ක තමුන්ගේ වැඩකාරයෙක් විදිහටද මට එන්න කියන්න කියලා. ක්‍රිෂාන් එතකොට කියනවා මගේ පුතාගෙන් පස්සේ තියෙන තැන ඔයාට දෙනවා කියලා. ඒ වගේම ඉතින් කවුරුත් හිතපු නැති විදිහට රිකී මේ වෙලාවේ ක්‍රිෂාන් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඒ වගේම ඉතින් රිකී එයාගේ තාත්තට කියනවා ඔයා නිතරම අහනවනේ මගෙන් කවුද වෙන්නේ කියලා. ඉතින් මේකෙන් මට මුළු පවුලම ගොඩ දාන්න පුළුවන් කියලා. ඊළඟට අපිට පේනවා ගෝඩ් සුපර් සෙල්ස් එකේ data තියෙන tool එක දාලා බලනකොට ඒකේ error එකක් පේනවා. ඒක නිසා එයා ඒක check කරලා බලනකොට ඒකට උණ්ඩයක් වැදුන සලකුණක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි ගෝඩ්ට මතක් වෙන්නේ එදා ඩෙවිල් හිතාමතාම තමයි ඒක විනාශ කරන්න වෙඩි තිබ්බේ කියලා. ඊළඟට අපිට පේනවා රොකී ජීවිතේ පළවෙනි වතාවට රෝ එකට එනවා. ඒ වගේම ඉතින් මේ රොකීට රෝ එක ඇතුලේ දැක්කම මාරම ෆීලින් එකක් ඇති වෙනවා. මොකද මේක රිකීගේ අවුරුදු ගානක හීනයක්. ඩෙවිල් ඊට පස්සේ රිකීට ගෝඩ්ගේ ෆොටෝ එකක් පෙන්නලා කියනවා මෙයා තමයි ලෝකේ වඩාත්ම බුද්ධිමත් සහ භයානකම මිනිසයා. මෙයා තමයි ඔයාගේ මිෂන් එක. ඒ වගේම කියනවා මිනිසෙක් වගේ ඉපදිලා මැෂින් එකක් වගේ වැඩ කරලා මුර්ගෙක් විදියට වෙනස් වුණ හිටපු ඒජන්ට් ධර්ම කියලා. ඊළඟට අපිට පේනවා මේ ධර්මගේ කතාව.
ඉතින් මේ ඩෙවිල්ට ධර්මව මුලින්ම හම්බ වෙන්නේ පාරක හිටපු අනාථ කොල්ලෙක් විදිහට. ඩෙවිල් ඊට පස්සේ ධර්මව සුපිරියටම පුහුණු කරලා රෝ එකේ ඒජන්ට් කෙනෙක් විදිහට බඳව ගන්නවා. ඒ වගේම සතුරන්ට අහු වෙලා කොච්චර වද වේදනාවක් වින්දාත් එයා රෝ එකේ කිසිම රහසක් එළියට දෙන්නේ නැහැ. මොකද වේදනාව ඉවසීම ධර්ම විසින්ම රෝ එක වෙනුවෙන් ප්‍රගුණ කරලා තියෙනවා. ඊට පස්සේ ඩෙවිල් එයාගේ හොඳම ඒජන්ට් විදිහට ධර්මව සින්ඩිකේට් ටීම් එකට ඇතුල් කරනවා. සින්ඩිකේට් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඊට පස්සේ මේ ධර්ම එයාගේ බුද්ධිය පාවිච්චි කරලා සින්ඩිකේට් එකේ සියලුම දේවල් හොයාගෙන එයා මේ සින්ඩිකේට් එකේ රජා වෙනවා. ඒ කියන්නේ සින්ඩිකේට් එකේ දෙවියා එහෙම නැත්නම් ගෝඩ් අන්න ඒ විදිහට නායකයා වෙලා ඩෙවිල්ගේ එකම සතුරා වගේම රටටම තර්ජනයක් වෙනවා. ඒ වගේම ඩෙවිල් කියනවා ගෝඩ්ව අල්ලගන්න අවුරුදු 4ක් තිස්සේ එයාගේ දක්ෂම ඒජන්ට්ලා ගෝඩ්ගේ ළඟට දැම්මත් එයා කොහොම හරි ඒ කට්ටිය හොයාගෙන මරලා දානවා කියලා. ඒ වගේම ඉතින් ඩෙවිල් මේ වෙලාවේ රිකීට ගෝඩ්ගේ අලුත් මිෂන් රැබිට් එක ගැන විස්තරات කියනවා. ඉතින් ඩෙවිල් කියනවා ගෝඩ්ගේ ළඟට යන එක ලේසි වෙන්න තමයි මුලින්ම ක්‍රිෂාන් එක්ක එකතු වෙන්න කිව්වේ. ඊට පස්සේ ඩෙවිල් කියනවා රිකීට ඒකට ඔයාව තෝරගත්ත හේතුව දැනගන්න ඕනේද කියලා. එහෙම කියලා ඩෙවිල් කියනවා ඔත්තුකාරයෙක් ගාව තියෙන්න ඕනි එක ගුණාංගයක්වත් තමුන් ගාව නැහැ. නුපුහුණු අනපේක්ෂිත වෘත්තීමය නොවන ඒ වගේම ඒජන්ට් කෙනෙක් කිව්වත් කාටවත් විශ්වාස කරන්න බැරි අඩුම තරමේ ගෝඩ්ගේ රේඩාර් එකටවත් හොයාගන්න බැරි කෙනෙක් කියලා. ඊට පස්සේ ඩෙවිල් කියනවා කොහොම හරි ගෝඩ්ගේ ළඟට පැන ගන්නකල් ක්‍රිෂාන් එක ඔළුවෙන් වැඩ කරන්න. එක වැරදි අඩියක් හරි තිබ්බොත් රෝ එක බේරෙන්නේ නැහැ කියලා. ඉතින් රිකී මේ වෙලාවේ හරිම පහසුවෙන් මම මේක කරන්නම් කියලා බාර ගන්නවා. ඊට පස්සේ මේ ඩෙවිල් ගෝඩ්ට සම්බන්ධ ෆයිල් වගේකුයි පාස්පෝර්ට් එකකුයි දෙනවා. එතකොටම රිකී ඩෙවිල්ගෙන් තුවක්කුවකුත් ඉල්ලනවා. හැබැයි ඩෙවිල් නම් කියන්නේ අවශ්‍ය වෙලාවට ඒක දෙන්නම් කියලා. ඒ වගේම ඩෙවිල් කියනවා අදින් පස්සේ අපි දෙන්නට දෙන්නවත් දන්නේ නැහැ කියලා. රිකී එතකොට කියනවා ඒ වුණාට නිල වශයෙන්ම මාව ඒජන්ට් කෙනෙක් විදියට පත් කරනකොට එදාට අනිවාර්යෙන්ම කතා කරන්නම වෙනවනේ කියලා. ඩෙවිල් ඉතින් ඒකට ඔයා ආපහු පණ පිටින් ආවොත් ඒක බලාගමු කියනවා. ඊළඟට මේ රිකී යන දිහා බලාගෙන ඉඳලා එතන ඉන්න ඒජන්ට් කෙනෙක් ඩෙවිල්ගෙන් අහනවා වඳුරෙක් වගේ ඉන්න ඒ කොල්ලට එච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඩෙවිල් ඒකට කියනවා සිංහයාගේ කූඩුවට රිංගන්න පුළුවන් එකම සතා වඳුරා. ඒ වගේම ඒ කොල්ලා මාව 3 පාරක්ම සර්ප්‍රයිස් කරා. මාව හැක් කරා. මම කියපු හින්දා මිනිස්සෙක් මැරුවා. මං කිව්ව නිසා එයාගේ කෙල්ලවත් අතෑරියා. ඒ ඔක්කොම එයාගේ ඒජන්ට් හීනේ හින්දා. ඒක නිසා රිකී මේක අනිවාර්යයෙන්ම කරයි කියලා මාරම ආත්ම විශ්වාසයකින් ඩෙවිල් ඒ ඒජන්ට් කියනවා. කොහොම හරි ඊළඟට අපිට පේනවා ගෝඩ් රිකීගේ ෆොටෝ එකක් හොඳට පරීක්ෂා කරනවා. ඊට පස්සේ එයාගේ ගෝලයාට කියනවා මට කොච්චර ට්‍රේනින් ඒජන්ට් කෙනෙක් වුණත් හොයාගන්න පුළුවන්. ඒත් මේ පොඩි එකා ඒජන්ට් කෙනෙක් කියන එක නම් මට හිතන්නම බෑනේ කියලා. ඉතින් පේන විදියට ගෝඩ්ට ඔත්තුව ලැබිලා තියෙනවා රිකී තමා මේ පාර ඩෙවිල් එවන අලුත් ඒජන්ට් කියලා. ඊට පස්සේ අපිට පේනවා රිකීට ගෝඩ්ගේ ළඟට ලං වෙන්න අවශ්‍ය කරන පියවරවල් ගැන ඩෙවිල් පැහැදිලි කරනවා. ඒ වගේම ඊළඟට අපිට පේනවා රිකී එනවා ලැම්බෝගිනි එකකින්. ඒ වගේම ඉතින් එතෙන්ට වෙලා ක්‍රිෂාන් එයාගේ ටීම් එකත් එක්ක රිකී එනකල් බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉතින් මේ ක්‍රිෂාන්ුත් මාරම සතුටකින් ඉන්නේ එයාට රිකී වගේ කෙනෙක් හම්බ වුණ එකට. රිකී ඉතින් මේ වෙලාවේ ක්‍රිෂාන්ට කියනවා ඔයා මට ජීවිතය දුන්නා, ලැම්බෝගිනියක් දුන්නා, හොඳ රසාවක් දුන්නා. ඒක නිසා මාත් ඔයාට හොඳ තෑග්ගක් දෙන්න ඕනි කියලා. ඒ මොකද්ද කියලා ක්‍රිෂාන් ඇහුවම රිකී කියනවා මං කිලෝමීටර් 3ක් ඇතුළත ජෑම සෙට් කරා. අපේ වැඩේ ඉවර වෙනකල් කාටවත් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් එළියට යවන්න බෑ කියලා. ඉතින් ක්‍රිෂාන්ට මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් තිබ්බේ නැති නිසා එයා ඒකට ගොඩක් පුදුම වෙනවා. ඊළඟට මේ ක්‍රිෂාන් සින්ඩිකේට් එකේ ඩීල් එක ගැන කියලා රිකීට කියනවා මේ වැඩේ අවුල් වුණොත් අපිව මේ මුහුදෙම ගිල්ලවයි කියලා. ඒ වගේම අපිට පේනවා ගෝඩ් මේ සිද්ධ වෙන සේරම දිහා බලාගෙන ඉනවා. ඉතින් ගෝඩ්යාගේ ගෝලයාට කියනවා ඌ දැන් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා ක්‍රිෂාන්ව බේරගෙන ක්‍රිෂාන්ගේ විශ්වාසය දිනාගයි කියලා. ඊළඟට ක්‍රිෂාන් එයාගේ ටීම් එකට කියනවා මෙයා තමයි ඔයාලගේ තාක්ෂණික ලොක්කා කියලා. රිකී එතකොට ක්‍රිෂාන්ගෙන් අහනවා මං ඔයාලට පොඩ්ඩක් කතා කරන්නද? ඔයා කැමති නම් මං වොයිස් රෙකෝඩ් එකක් දාගන්නද කියලා. ඊට පස්සේ මේ රිකී කියනවා අද 2022 11/1 පුරපසළොස්වක පොහොය දවසේ පාන්දර 1:30ට මගේ පළවෙනි සහ සුපිරිම දවස. ඉතින් මේ වගේම පහත් නීච වගේම ජරා වැඩවලට ධෛර්යය තියෙන්න ඕනි. අපි හැමෝම සුපිරි වීරයෝ. ඉතින් අපි කාගේ සුපිරි වීරයෝද කියලා අහනකොට ක්‍රිෂාන්ගේ ටීම් එක කියනවා ක්‍රිෂාන්ගේ කියලා. ඊළඟට මේ රිකී අහනවා මිනී මරලා තියෙනවද කියලා. එතකොටත් ඒ ටීම් එක ඔව් කියනවා. ඊට පස්සේ ක්‍රිෂාන් කියනවා මම 60 දෙනෙක් මරලා තියෙනවා. ඉතින් ඒ කවුද කියලා දැනගන්න ඕනද කියලා අහනකොටම ක්‍රිෂාන් හිතුවේවත් නැති විදිහට රිකී එයාට වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේක දැක්ක ගෝඩ් ෂොක් වෙලා යනවා. මොකද මේ ගෝඩ් හිතාගෙන හිටියේ වෙන දෙයක්. ඊට පස්සේ ඉතින් මේ ක්‍රිෂාන්ගේ ටීම් එකයි රිකීගේ අතර දරුණු සටනක් ඇති වෙනවා. කොහොම හරි අවසානයේ රිකී ක්‍රිෂාන්ගේ ටීම් එකටම ගහලා මරලා දානවා. ඉතින් මේ සේරම දිහා බලාගෙන හිටපු ගෝඩ්ගේ ගෝලයා පුදුමෙන් වගේ කියනවා ඒ කොල්ල අනපේක්ෂිතයි කියලා. ගෝඩ් එතකොට කියනවා එයා හරියට මං වගේ කියලා. ඊළඟට අපිට පේනවා රිකී එතන ඉඳන්ම කියනවා ගෝඩ් මම තමුසේ ගාවට ඇවිල්ලා තමුසේගේ මුළු ජාලයම විනාශ කරොත් කොහොම තියෙයිද කියලා. එතකොට ගෝඩ්ටවත් හිතා ගන්න බෑ රිකී මොනවද මේ කියන්නේ කියලා. ඒ වගේම කියනවා දවසක තමුසේව මූණට මූණ හම්බ වුණොත් ඒකේ තේරුම තමුසේ මැරුණා කියන එක කියලා.
ඉතින් ගෝඩුත් එයාගේ ගෝලයාගෙන් අහනවා අපි මේකට මොකද කරන්න කියලා. එතකොට ගෝලයා නම් කියන්නේ රිකීව මරලා දාමු කියලා. එතකොට ගෝඩ් ගෝලයාට කියනවා ඌට එන්න දෙන්න. අපි බලමු මගේ ජාලය කොයිතරම් ශක්තිමත්ද කියලා. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ අපිට වර්තමාන කතාව පෙන්නනවා. ඉතින් ඒජන්ට් ස්වාතිගෙන් උසස් ඒජන්ට් කෙනෙක් අහනවා එතකොට ක්‍රිෂාන්ව මැරුවේ රිකීද කියලා. ස්වාති කියනවා ඔව් රිකී මේ වැඩවලින් රෝ එකේ බෑඩ් ලිස්ට් එකට වැටුණා කියලා. ඒකෙන් පස්සේ අතීතයේ විදිහට ප්‍රධාන ඒජන්ට්ලා ඩෙවිල්ගෙන් අහනවා මේ සිද්ධීන් වලට රෝ එක හවුල්ද කියලා. ඩෙවිල් එතකොට කියනවා ක්‍රිෂාන්ගේ සිද්ධියට රෝ එක සම්බන්ධ නැහැ කියලා. එතකොට ඒජන්ට් කියනවා ක්‍රිෂාන්ගේ කේස් එකට රෝ එක සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් ඒකේ ප්‍රතිවිපාක අන්තිම දරුණුයි කියලා. කොහොම හරි ඊළඟට අපිට පේනවා රිකී නිදාගෙන ඉන්නකොට එයාගේ තාත්තා ඇවිල්ලා කෝල් එකක් එනවා කියලා කියනවා. රිකීට ඉතින් මේ විදිහට මේ කෝල් එක අරගන්නේ ඩෙවිල්. ඩෙවිල් ඉතින් අරගෙන අහන්නේ ඔයා මොකටද ක්‍රිෂාන් මැරුවේ කියලා. රිකී එතකොට කියනවා එයාට තුවක්කුව දැක්කම ආසයි හිතුණා. අනික දේවනේ අපේ ප්‍රධාන ටාගට් එක. ඒකයි ක්‍රිෂාන්ව මරලා දැම්මේ කියනවා. ඩෙවිල් එතකොට රිකීට හොඳටම බනිනවා කියන දේවල් වලට වඩා දේවල් කරනවා කියලා. ඩෙවිල් ඊට පස්සේ රිකීට කියනවා ඊට පස්සේ මොකක් හරි දෙයක් ප්ලෑන් කරනවා නම් ඒක අනිවාර්යෙන්ම කියන්න කියලා. රිකී ඒකට එහෙම කියන්න බෑ මොකද මගේ ඊළඟ ප්ලෑන් එක මමවත් දන්නේ නෑ කියලා ෆෝන් එක තියෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ දේවා එනවා සිද්ධාර්ථව හම්බ වෙන්න. ඇවිල්ලා අහනවා තාත්තව කවුද මැරුවේ? ඒ වගේම කොයිද අර නිල් තල්මසා කියලා. ඉතින් සිද්ධාර්ථ කියනවා ගැටුමකදී වෙඩි වැදිලා තමයි තාත්තා මැරිලා තියෙන්නේ. අනිකේ නිල් තල්මසා ඉන්න තැන ගැන මම දන්නේ නෑ කියලා. ඉතින් දේවා ඊට පස්සේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා රැස්වීමක් පවත්වනවා. ඒ වෙලාවේ ගෝඩ්ට නිල් තල්මසා නැති වුණ සිද්ධිය ගැන කියනවා. එතකොටම ගෝඩ් එයාගේ ගෝලයාට ගොඩ සතුටින් කියනවා එහෙනම් ඌ කන්ටේනර් එකත් එක්කම හොරකම් කරලා එහෙම කියලා කියනවා ඌ මගේම ජාතිය කෙනෙක් කියලා. ඉතින් ගෝඩ් දේවට කියනවා නිල් තල්මසා කියන්නේ සින්ඩිකේට් වල නමස්කාරය කියලා. දේව එතකොට පොරොන්දු වෙනවා පැය 24ක් යන්න කලින් ගෝඩ්ට ඒක හොරකම් කරපු එකාගේ ඔළුව ගෙනල්ලා දෙන්නම් කියලා. ඊළඟට අපිට පේනවා ගෝඩ් එයාගේ ගෝලයාට කියනවා දේවට පැය 24ක් නෙමෙයි පැය 6ක් හොඳටම ඇති කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ රිකී ඇවිල්ලා ඉන්නවා දේවගේ තැනට. දේව ඉතින් මීට කලින් රිකීව දැකලා නැති හින්දා ඔයා කවුද කියලා අහනකොට රිකී බය නැතුව කියනවා කන්ටේනර් එක හොරකම් කරේ මම කියලා. ඊළඟට ඉතින් මේ දේවගේ ගෝලයෝ හැමෝම ටික රිකීව වට කරගෙන තුවක්කු ටික එයාගේ ඇඟට දික් කරලා අහනවා කියපන් ඒ කන්ටේනර් එක කොහෙද තියෙන්නේ කියලා. රිකී ඉතින් එකපාරටම අත් බෝම්බයක් අතර ගන්නවත් එක්කම කට්ටියම බයේ හැම තැනම විසිරෙනවා. ඊළඟට ඉතින් මේ රිකී ඒ අත් බෝම්බේ එයාගේ ආරක්ෂාවට ළඟ තියාගෙන දේවත් එක්ක කතා කරනවා. ඉතින් දේව අහනවා තමුන් දන්නවද ඒ කන්ටේනර් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. රිකී එකට කියනවා ඒකේ ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 29ක් තියෙන්නේ කියලා. දේව එතකොට පුදුම වෙලා අහනවා තමුසේ කොහොමද ලොක එක කැඩුවේ කියලා. රිකී ඉතින් ඒකට කියනවා මොලේ පාවිච්චි කරලා ඒ ලොක් එක කඩාගත්තා කියලා. ඊළඟට මේ දේව අහනවා එතකොට මිනිස්ටර් ක්‍රිෂාන්ව මැරුවේ කවුද කියලා. එයත් මන් තමයි මැරුවේ කියලා රිකී කිව්වා. දේව ඒක පිළිගන්නේ නැහැ. ඉතින් රිකී කියනවා වරායේ පුංචි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේ පොලිසියයි එතන හිටපු කට්ටියයි අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වුණා. ඒ වෙලාවේ මම ක්‍රිෂාන්ට වෙඩි තිබ්බා කියලා. ඒ වගේම දේව ඊළඟට අහනවා මිනිස්ටර් ක්‍රිෂාන්ව මැරුවේ ඇයි කියලා. රිකී එතකොට කියනවා ඒක මගේ පුද්ගලික තරහක්. එයා මගේ ආදරයට බාධාවක් වුණා ඒකයි මැරුවේ කියලා. ඒ වගේම රිකී කියනවා වරායේදී දේවව දැක්කට පස්සේ දේව වගේ කෙනෙක් ළඟට එන්න හිතුණා. ක්‍රිෂාන් ඕනි නෑ කියලා හිතුණා කියලා. ඒ වගේම රිකී දේවට කියනවා මාව ඔයාගේ ටීම් එකට ඇතුළත් කරගන්න. මම ඔයා වෙනුවෙන් මගේ පණ උනත් දෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මේ දේව මගේ ළඟ වැඩ කරන කෙනෙක් මරලා මම ගාවටම ආවොත් මම නිකන් ඉන්නවද කියලා අහලා තුවක්කුවකින් රිකීගේ ඔළුවට පහර දෙනවා. ඊළඟට අපිට පේනවා රිකීට දරුණුවටම වද දීලා අහනවා රිකීව මෙතෙන්ට එව්වේ කවුද කියලා. රිකී ඉතින් එයාට කොච්චර වද දුන්නත් කියන්නේ එයා මේ ගමන ආවේ තනියම කියලා. ඒත් මේ දේව් දිගින් දිගටම අහනවා පොලිසියෙන්ද රෝ එකෙන්ද එව්වේ කියලා. හැබැයි කොච්චර වද දුන්නත් මේ රිකී කටක්වත් අරින්නේ නැහැ. ඊළඟට අපිට පේනවා ගෝඩ් එනවා දේවව හම්බ වෙන්න. ගෝඩ් ඇවිල්ලා ඉතින් එයාගේ සතුට ප්‍රකාශ කරනවා පොරොන්දු වුණ විදිහටම පැය 24කට කලින් ඒ බඩු ටික හොයාගත්තා කියලා. දේව එතකොට කියනවා ඒ දේවල් මම හොයාගත්තේ නැහැ. ඒ හොරාම මගේ ළඟට අරගෙන ආවා කියලා. ගෝඩ් එතකොට දේවගෙන් ගොඩක් කේන්තියෙන් අහනවා කොයි එහෙනම් ඒ කෙනාගේ ඔළුව අරගෙන ආවද කියලා. එතකොට දේව කියනවා ඌ අපිට ගොඩක් වටින කෙනෙක් කියලා. ගෝඩ් අහනවා ඉතින් ඌව කොහොමද විශ්වාස කරන්න කියලා. දේව කියනවා අපි ඌට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දුන්නා. ඒතු කියන්නෙම ඌ තනියම ආවා කියලා. ඌව කවුරුත් එවපු කෙනෙක් නෙමෙයි. එහෙනම් දීපු වදවලට පවා වද දීලා ඌ අවසානයේ මැරිලා කියලා. ඒ වගේම දේව කියනවා ඒ කොල්ල පිරිසුදු කොල්ලෙක්. මම මීට කලින් ඒ වගේ නිර්භීත කෙනෙක් ගැන අහලා තිබ්බේ ඒජන්ට් ධර්ම ගැන විතරයි කියලා. හැබැයි දේව දන්නේ නැහැ ඒජන්ට් ධර්ම කියන්නේ දැන් මේ ඉන්න ගෝඩ් කියලා. ඉතින් ඒ කතාවෙන් ගෝඩ්ට හොඳටම තේරෙනවා රිකී රෝ ඒජන්ට් කෙනෙක් කියලා. ඉතින් ගෝඩ් දේවට කියනවා ඒ රෝ ඒජන්ට් කෙනෙක්. ඒකයි ඌව අඳුර ගන්න බැරි කියලා.
එතකොට මේ දේවට රිකී ගැන ආවේගයක් ඇති වෙලා කියනවා ඒ කතාව ඇත්තනම් ඌ තමයි හොඳම කියලා. එතකොට මෙතින් මේ ගෝට් මම තමයි හොඳම කියලා දේව්ව මරලා දානවා. මොකද මේ ගෝට් කැමති නෑ එයාට වඩා වචනකින් හරි හොඳම කෙනෙක් ඉන්නවට. ඊළඟට මේ ගෝට් එයාගේ කෙනාට කියනවා රිකීට වැඩි විස්තර මුකුත් කියන්න නැතුව ඩිසුසාට බාර දෙන්න කියලා. එහෙම කියලා ගෝට් කියනවා ඩිසුසාගෙන් බේරිලා මංගාවට ආවොත් මගේ අතින්ම තමයි ඌට මරණ සහතිකය ලියවෙන්නේ කියලා. ඊළඟට අපිට පේනවා හොස්පිටල් එකේ ඉන්න රිකී දැන් ටිකෙන් ටික සුවාතටපත් වෙනවා. ඊළඟට අපිට පේනවා ගෝඩ්ගේ ගෝලයා කියනවා ඩිවයිස් එක ගොඩක් ඩැමේජ් වෙලා තියෙන නිසා අපිට ඒ ඩේටා රිකවර් කරන්න ගොඩක් අමාරුයි කියලා. එතකොටම ගෝඩ් කියනවා ලෝකේ ඉන්න හොඳම සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ ගෙනල්ලා මේක කොහොම හරි කරන්න ඕනි කියලා. ඊට පස්සේ අපිට පේනවා ගෝඩ් කිව්වා වගේම එයාගේ මිනිස්සු ලෝකේ ඉන්න හොඳම සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෝ ටික කිඩ්නැප් කරලා අරගෙන එනවා. ඊට පස්සේ ගෝඩ් මේ හැම කෙනාම එක තැනකට ගෙන්නලා ඉන්නවා. ඉතින් ගෝඩ් මේ කට්ටිය පිළි අරගෙන එයාලට වෙන්න ඕනි දේ ගැන කියනවා. එතකොට එතන හිටපු එක කොල්ලෙක් කියනවා මේකටද අපිව ගෙන්නුවේ මේක සතියකින් කරන්න පුළුවන් කියලා. එතකොටම ගෝඩ්ගේ ටීම් එක එතන හිටපු හැම කෙනාගේම බෙල්ලට ටයිම් එකක් සෙට් කරනවා. ඊට පස්සේ කියනවා තමුසලා කිව්ව දිනේ වෙද්දි මේ දේ කරන්න බැරුවොත් ඕකෙන් ඔළුව පුපුරලා මැරෙයි කියලා. ඒ කතාව නිසා ඉතින් සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ලා හැම කෙනෙක්ම බය වෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා මේ වැඩේට මාස 2ක් ගත වෙනවා කියලා. ගෝඩ් එතකොට මාස 3ක්ම ගන්න කියලා ටයිම් එක ඕන් කරලා එතනින් පිට වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ රිකී හොඳ වෙලා ගෙදර එනවා. ඉතින් එහෙම එනකොට එයාට නොකියාම එයාගේ අක්කාගේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙනවා. ඒ වගේම ඉතින් මේ රිකීව දැක්ක අම්මා ගොඩක් තරහින් ගෙට යනවා. ඊට පස්සේ ආපහු රිකීගේ ළඟට ඇවිල්ලා එයාට කම්මුල් පාරක් ගහලා ගෙදරින් යන්න කියනවා. ඒක නිසා ඉතින් මේ රිකී ගොඩක් අවුලෙන් එයාගේ ප්ලේස් එකට වෙලා ඉන්නකොට එතෙන්ට වෛද්‍ය ඇවිල්ලා රිකීගෙන් අහනවා ඇයි ඔයා මාව අතෑරියේ? ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද කියලා. රිකී එතකොට කියනවා ඔයා මාත් එක්ක ගොඩක් තරහින් ඉන්නවා නම් මට ඇති වෙනකල් ගහන්න කියලා. වෛද්‍යත් ඒක නිසා එයාගේ හිතේ තියෙන තරහ නැති වෙනකම්ම රිකීට ගහගෙන යනවා. රිකීට පස්සේ වෛද්‍යයට කියනවා ඔයා හැමදේම අතෑරලා ඔයාගේ හීන වෙනුවෙන් විතරක් වැඩ කරන්න කියලා. වෛද්‍යත් ඒකට මුකුත්ම කියන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ රිකීට කෝල් එකක් එනවා ඩිසුසාගෙන්. ඩිසුසා කියනවා දේශ සීමාව ගාවින් ගුල්මාගර වලට කන්ටේනර් එක බාර දෙන්න තියෙන්නේ. දැන් ඔතෙන්ට මගේ කට්ටිය ඔයාව එක් කරගෙන යන්න ඒ කියලා. එතකොට මෙතෙන්ට කෙනෙක් එනවා රිකීව එක් කරගෙන යන්න. ඒත් එක්කම අපිට පේනවා කවුරු හරි කෙනෙක් සිද්ධාර්ථ රිකීගේ ෆොටෝ එකක් පෙන්නලා කියනවා වරායේ තිබිලා ඩෙඩ් බොඩි හැම එකක්ම හොයාගත්තා. ඒත් මේ කොල්ලගේ ඩෙඩ් බොඩි එක හම්බ වුණේ නෑ කියලා. ඊට පස්සේ අපිට පේනවා රිකී ඩිසුසාගේ වැඩේට යන අතරේ රිකීගේ වාහනේ හප්පනවා සිද්ධාර්ථ. අතරම ඉතින් සිද්ධාර්ථ මේ දේ කරන්නේ රිකී එයාගේ තාත්තා ක්‍රිෂාන්ව මරපු තරහට. කොහොම හරි මේ වෙලාවේ මේ දෙන්නගේ අතරේ ලොකු ෆයිට් එකක් ගිහිල්ලා රිකී අන්තිමට සිද්ධාර්ථව මරලා දානවා. ඉතින් ඒ වෙඩි තියෙන සද්දය ඇහුණ දේශ සීමාවේ පොලිසිය එතෙන්ට එනකොට රිකීගේ අතේ තුවක්කුව තියෙනවා දැකලා එයාව අල්ල ගන්න හදනකොටම රිකී එතනින් පැනලා දුවනවා. හැබැයි ඉතින් පොලිසිය එක තැනකදී රිකීව අල්ල ගන්නවා. ඊළඟට අපිට පේනවා ඩිසුසා පරක්කු වෙන හින්දා රිකීට කෝල් කරත් රිකීගෙන් කිසිම ආන්සර් එකක් නැහැ. ඊට පස්සේ අපිට ආපහු පේනවා රිකීව අල්ලගත්ත පොලිස් නිලධාරියා ඩෙවිල්ට කෝල් කරලා කියනවා ක්‍රිෂාන්ගේ පුතා සිද්ධාර්ථව මරලා පැනලා යන්න හදනකොටම දේශ සීමාවේ ඉඳන් අපි කොල්ලෙක් අල්ලගත්තා. ඒ කොල්ලා කියනවා එයා රෝ එකේ මෙහෙයුමක හිටියේ කියලා. ඒක ඇත්තද කියලා ස්ථිර කරගන්න ගත්තේ කියලා. ඩෙවිල් එතකොට කොහෙවත් ඉන්න එකේ කල්ලගෙන මගෙන් අහනවද ඒ කෙනා කවුද කියලා ගොඩක් කේන්තියෙන් ෆෝන් එක තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ නිලධාරියා රිකීට හොඳටම පහර දෙනවා බොරු කිව්වා කියලා. ඊට පස්සේ මේ රිකී කරන්නේ ආපහු මේ කට්ටියට පහර දීලා එතනින් පැන ගන්න එක. ඊට පස්සේ රිකී දුවගෙන ගිහිල්ලා දේශ සීමාවේ තියෙන ගෙයක් අස්සේ හැංගෙනවා. හැංගිලා ඉන්න ගමන් ඩෙවිල්ට කෝල් කරලා අහනවා බේර ගන්න කියලා කෝල් එකක් ගත්තාම ඇයි මාව දන්නේ නැහැ කියලා කිව්වේ කියලා. ඩෙවිල් එතකොට බනිනවා පණ ගියත් පාව දෙන්න හොඳ නැති දෙයක් පාව දුන්නා. අනික ඔයා මොකටද සිද්ධාර්ථව මැරුවේ කියලා. රිකී එතකොට කියනවා ඌ නැත්තම් මාව මරනවා කියලා. ඊට පස්සේ මේ ඩෙවිල් කියනවා නීතිවලට පිටින් යන නිසා මුකුත්ම කරන්න බෑ. අනික රෝ එකට ලොකු අවුලක් වෙන්න පුළුවන් නිසා ඔයාව බේර ගන්න විදිහක් නෑ කියලා. එතකොටම රිකී කියනවා මම මගේ ජීවිතේ හැමදේම රෙකෝඩ් කරගෙන ඉන්නේ. ඒක නිසා මාව අනිවාර්යයෙන්ම බේර ගන්නම වෙනවා කියලා ඩෙවිල්ට රෙකෝඩ් එකක් අහන්න දෙනවා. ඉතින් ඒ රෙකෝඩ් එකේ තියෙන්නේ ඩෙවිල් මොකටද රිකීව මේ මිෂන් එකට යොදාගත්තේ කියන එක. ඒක ඇහුවට පස්සේ ඩෙවිල් කියනවා මම මගේ කට්ටිය ඔතෙන්ට එවන්නම් කියලා. ඊට පස්සේ මේ ඩෙවිල් ආමියකට රිකීගේ ෆොටෝ එකක් දීලා කියනවා එයාගේ ළඟ තියෙන රෙකෝඩ් එක අරගෙන රිකීව මරලා දාන්න කියලා. ඊට පස්සේ අපිට පේන්නනවා රිකී ඉන්න තැනට ආමි එකෙන් එනවා. ඉතින් රිකී උඩ තට්ටුවෙන් එබිලා කියනවා මම තමයි ඒ ඒජන්ට් කියලා. ඒ වගේම ඉතින් මේ රිකී ශනිකව අඳුර ගන්නවා ඒ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ Tamanව බේර ගන්න නෙමෙයි කියලා. ඒක නිසා මේ රිකී අහනවා ඇයි මේ රෙකෝඩ් එක විතරද අරගෙන එන්න කිව්වේ කියලා. එතකොටම ආමි එකෙන් රිකීට වෙඩි තියන්න පටන් ගන්නවා.
හැබැයි මේ රිකී කොහොම හරි ඒ වගේන් බේරිලා එතනින් පැන ගන්නවා. රිකී ඉතින් මේ විදිහට මේ කට්ටියගෙන් බේරිලා දුවනකොටම ප්‍රපාතයක් ගාවදී රිකීට ආමියකින් එල්ල කරපු වෙඩි ප්‍රහාර 3ක් වදිනවා. ඒත් එකම අපිට පේනවා ගෝඩ් හෙලිකොප්ටරයකින් ඇවිල්ලා රිකීව ප්‍රපාතයට වැටෙන්න නොදී එතනින් බේරගෙන අරගෙන යනවා. හැබැයි මේ සිද්ධිය ආමියකින් දකින්නේ නැහැ. මොකද එතන සිද්ධ වුණ ගෙන්න නිසා. ඒක නිසා ඉතින් මේ ආමියක ඩෙවිල්ට කතා කරලා කියනවා රිකීට වෙඩි උණ්ඩ 3ක් වැදුනා. ඒ වගේම එයා ප්‍රපාතයකින් පල්ලෙහාට වැටුණා කියලා. ඩෙවිල් එතකොට කියනවා එයාගේ ඩෙඩ් බොඩි එක හොයාගෙන අරගෙන එන්න කියලා. ඊළඟට අපිට පේනවා රිකීට ඔපරේෂන් එකක් කරලා එයාගේ ඇඟේ තියෙන උණ්ඩ සේරම අයින් කරලා එයාව බේර ගන්නවා. ඒ වගේම රෝ එකේදී ස්වාති කියනවා සමහර විට රිකී මැරලා ඇති කියලා. හැබැයි ඩෙවිල් කියනවා සමහර විට මේ වෙනකොට එයාව කවුරු හරි කෙනෙක් බේරගෙන ඇති කියලා. ඊට පස්සේ අපිට පේනවා ගෝඩ් එයාගේ සෝන් එකේ හිර කරගෙන ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්ට අවසානයේ සුපර් සෙල්ස් එකේ තියෙන ඩේටා රිකවරි කරගන්න පුළුවන් වෙනවා. එතකොට එතෙන්ට ආපු ගෝඩ් අහනවා මේකේ තියෙන දේවල් ඔයාලා දන්නව නේද කියලා. එතකොට ඒ කට්ටිය ඔව් කිව්වම ගෝඩ්ගේ සේරම කට්ටිය මරලා දානවා. ගෝඩ් ඊට පස්සේ එයාගේ තවත් නියෝජිත කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙනවා. ගෝඩ් මේ වෙලාවේ ඒ කට්ටියට ඉෆ්රාන් කියලා කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්නලා කියනවා මෙයා තමයි මේ සුපර් සෙල්ස් වල අවසාන මූලධර්මයේ. දැන් ඒ කෙනා ඉන්න තැනක් හොයාගන්න නැහැ. ඒක නිසා මේ මිනිස්සයාව කොහෙන් හරි හොයලා ඕනි කියලා. ඊළඟට මේ ගෝඩ් එනවා රිකී ඉන්න තැනට. ඇත්තටම කිව්වොත් මේ ගෝඩ් රිකීව බේරගෙන එයාගේම තැනක තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ගෝඩ් එතෙන්ට ආපු ගමම්ම රිකී එයාට තුවක්කුවක් දික් කරලා කියනවා එදා තමුසේ මාව බේරගත්තේ නැත්තම් මම තමුසේව මරලා දානවා කියලා. ගෝඩ් එතකොට hina වෙලා කියනවා මම කැමතිම තමුසේගේ නිර්භීතකමට කියලා. රිකී එතකොට ගෝඩ්ගෙන් අහනවා ඇයි මාව බේරගත්තේ කියලා. ගෝඩ් කියනවා මහදේව තමුසේව මරන්න තීරණය කරපු නිසා තමයි මම තමුසේව බේරගන්න තීරණය කරේ කියලා. ගෝඩ් එහෙම කියලා රිකීගෙන් අහනවා තමුසේගේ මහදේව මං ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. රිකී එතකොට කියනවා කෙල්ලෙක් නිසා වෙනස් වුණ ආත්මාර්ථකාමියෙක් කියලා තියෙන්නේ කියලා. හැබැයි මේ කතාවට ගෝඩ්ට ගොඩක් තරහ යනවා. ඒත් එකම අපිට මේ ගෝඩ්ගේ අතීත සිද්ධියක් පෙන්නනවා. ඉතින් මේ ගෝඩ් ඒජන්ට් ධර්ම වෙලා හිටපු කාලේ එයාට කෙල්ලෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒජන්ට් ධර්ම දවසක් ඒ කෙල්ලත් එක්ක එළියට වෙලා ඉන්නකොට එයාට ඩෙවිල් කෝල් කරලා කියනවා කෙනෙක් ඉවර කරන්න ඕනි මම ඒ කෙනාගේ ෆොටෝ එකක් එවන්නම් කියලා. ඉතින් ඒ ෆොටෝ එක දැක්කම ඒ ෆොටෝ එකේ ඉන්නේ ඒජන්ට් ධර්මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා දැනගත්ත එයා ඒ කෙල්ලව මරන්න බෑ කියනවා. ඩෙවිල් එතකොට කියනවා ඔය ගෑනු කෙනා පාකිස්තාන් ඒජන්ට් කෙනෙක්. එයා මේ වෙනකොට තමුන්ව කොටු කරගෙන ඉවරයි කියලා. ඩෙවිල් එතකොට කියනවා මම ඒ දේ කලින්ම දැනගත්තා. නමුත් මං එයාට ආදරය කරනවා ඒක නිසා එයාව මරන්න බෑ කියලා. ඩෙවිල් එතකොට කියනවා මම කියපු දෙයකට බෑ කිව්වා කියන්නේ තමුසේ ඒ වෙලෙම දුර්වලයෙක් වෙලා ඉවරයි කියලා. ඉතින් ඒජන්ට් ධර්ම ඒකට වියරුවෙන් කෑ ගහනවා එයා දුර්වලයෙක් නෙමෙයි කියලා. ඩෙවිල් එතකොට කියනවා එහෙනම් ඒක ඔප්පු කරන්න කෙල්ලව මරන්න කියලා. ඉතින් ඇත්තටම ඒජන්ට් ධර්ම ඒ කෙල්ලව මරලා දානවා. ඉතින් මේ ධර්මගේ හැඟීම් පවා විනාශ කරලා මැෂින් එකක් වගේ ඩෙවිල් ඉස්සරහ ජීවත් වුණ නිසා තමයි එයා කොහොම හරි සින්ඩිකේට් එකේ නායකයා වෙලා ඩෙවිල්ගේ සතුරා බවට පත් වෙන්නේ. ඊළඟට අපිට පේනවා රිකී මේ වෙලාවේ ගෝඩ් එක්ක ඩෙවිල්ට විරුද්ධව එකතු වෙනවා. ඊට පස්සේ ගෝඩ්ගේ ගෝලයෙක් කියනවා තාම කාටවත් ඉෆ්රාන්ව හොයාගන්න බැරි වෙලා කියලා. එතකොට ගෝඩ් කියනවා අපේ වෙබ් එකට ඉෆ්රාන් කොහෙද ඉන්නේ කියලා හොයලා දෙන කෙනෙකුට කෝඩි 100ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා ඇඩ් එකක් දාන්න කියලා. එතකොට මේ වෙලාවේ ඉෆ්රාන්ගේ ෆොටෝ එකක් දැක්ක රිකී අහනවා මූ වෙනුවෙන්ද මෙච්චර සල්ලි වියදම් කරන්න කියලා. එතකොට ගෝඩ් අහනවා එයාව දන්නවද කියලා. රිකී කියනවා ඉතින් ඉෆ්රාන්ව ඩෙවිල්ට කොටු කරලා දුන්නේ මම කියලා. ඊළඟට මේ ගෝඩ් ප්ලෑන් කරනවා ඉෆ්රාන්ව එයාගේ ළඟට ගේන්න රිකීවයි ඩිසුසාන්වයි එතෙන්ට යවන්න. ඉතින් ප්ලෑන් එකට අනුව එදා රෑ වෙලා තමයි මේ කට්ටිය ඒ අදාළ මිෂන් එකට යන්නේ. ඒ වගේ මේ සිද්ධිය දැනගත්ත ආමි එකත් එතෙන්ට එනවා. ඊළඟට මේ දෙගොල්ලෙම අතරේ වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අවසානයේ අපිට පෙන්නනවා එතෙන්ට ඩෙවිල් එනවා. ඒ වගේම ඉතින් මේ වෙලාවේ ඩෙවිල් වගේම රිකී දෙන්න මූණට මූණ මුණ ගැහෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට හිතා ගන්න බැරි ප්ලෑන් එකක් ගැන හෙළි වෙනවා. ඒ මොකද්ද කියනවනම් රිකී ඩෙවිල්ට විරුද්ධව හැරුණ එක. රිකීට ආමි එකෙන් වෙඩි තිබ්බ එක. ඒ වගේම ඩෙවිල් රිකීව බේරගන්න එක ප්‍රතික්ෂේප කරපු එක. ඉතින් මේ සේරම දේවල් ඩෙවිල් ගහපු ප්ලෑන් එකේම කොටසක්. මොකද මහදේව්ට විරුද්ධ වුණාම තමයි රිකීට කෙලින්ම ගෝඩ් ගෙලඟට ලං වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එදිනෙන කෙනෙක් ගෝඩ්ට කෝල් කරලා කියනවා ආමි එකෙන් ඩිසුසාන්ගේ ටීම් එකේ කට්ටිය මැරුවා. ඒ වගේම රිකී ඉෆ්රාන්ව අරගෙන පැනගත්තා කියලා. ඊට පස්සේ අපිට පේනවා ඩෙවිල් ඉන්නවා රිකීත් එක්ක කතා කර. ඩෙවිල් ඒ වෙලාවේ රිකීගෙන් අහනවා ඔයාට වෙඩි වදිනකොට කවුද මතක් වුනේ කියලා. රිකී එතකොට විශාල දුකක් හිතේ තියාගෙන කියනවා වෛද්‍යව කියලා. ඒ වගේම ඉතින් රිකීට ඒ වෙලාවේ ඩිසුසාගෙන් මැසේජ් එකක් එනවා එයා දැන් ඉෆ්රාන්ව අරගෙන යන්න මෙතෙන්ට එන ගමන් ඉන්නේ කියලා. ඩෙවිල් එතකොට කියනවා ඔයා අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ඉෆ්රාන්ව එතෙන්ට අරගෙන යන්න ඕනේ. එතකොට තමයි අපේ මිෂන් එක කම්ප්ලීට් වෙන්නේ කියලා. ඊළඟට අපිට පේනවා ගෝඩ් හරිම සන්තෝෂ
පිටිපස්සෙන් ඉන්නවා එයාට ඉෆ්රාන්ව හම්බ වුණ එකට. ඉතින් ගෝඩ් මේ වෙලාවේ ඉෆ්රාන්ගේ උරහිසේ තිබ්බ උණ්ඩයක් දැකලා ඒ කැරළ සිද්ධ වුණේ කොහොමද කියලා අහනකොට ඉෆ්රාන් කියනවා ඒක සිද්ධ වුණේ ඉස්පාන්ජේ ඕසිස් වලදී ගුස්තාවෝ ගෑන්ග් එක නිසා කියලා. ඒ වගේම ඉතින් රිකී මේ වෙලාවේ හොරෙන්ම ඩෙවිල්ට හැමදේම ඉන්ෆෝම් කරනවා. ඒ වගේම ඉතින් මේ ගුස්තාවෝ ගෑන්ග් එක ළඟ තමයි සුපර් සෙල්ස් වලට අදාළ කෝඩ් ටික තියෙන්නේ. ඊළඟට අපිට පේනවා ගුස්තාවෝ ගෑන්ග් එකේ කෙනෙක් ගෝටේ කෝඩ් ටික තියෙන ඩිවයිස් එක අරගෙන එනකොට කවුරු හරි කට්ටියක් ඇවිල්ලා මේ ඩිවයිස් එක උදුර ගන්නවා. ඊට පස්සේ රිකීයේ පස්සෙන් ෆලෝ කරලා කොහොම හරි අවසානයේ ඒ ඩිවයිස් එක එයාලගේ අතට අරගන්නවා. මේක දැක ගෝඩ් ඉතින් මාරම විදියට රිකී ගැන ආඩම්බර වෙනවා. ඊට පස්සේ ගෝඩ් බයික් එක නැගලා ඒ ටීම් එකේ කට්ටිය ෆලෝ කරලා මරන අතරේ රිකී කාර් එකට වෙලා ඒ ඩිවයිස් එකේ තියෙන කෝඩ් ඔක්කොම ඩෙවිල්ට සෙන්ඩ් කරනවා. මේ අතරේ ගෝඩ්ගේ බයික් එක හැප්පුණ පාර ගෝඩ් ඇවිල්ලා කෙලින්ම වැටෙන්නේ රිකී ඉන්න කාර් එක උඩට. ඉතින් රිකී ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් ඒ ලැප් එක බිමින් තියනවත් එක්කම ගෝඩ් ඒ වාහනයට ගොඩ වෙනවා. ඒත් එකම පිටිපස්සෙන් ආපු කාර් එකක් ගෝඩ් ඉන්න කාර් එක හප්පනවා. ඒ වෙලාව මේ කාර් එක පෙල්ලෙනවත් එක්කම ගෝඩ් දකිනවා මේ ලැප් එක. ඒ වගේම ගෝඩ් දැනගන්නවා රිකී හරහා කාට හරි මේ ඩේටා ටික සෙන්ඩ් වෙනවා කියලා. ඊට පස්සේ අපිට පේනවා රිකීට ගෝඩ් ගොඩක් තරහින් කියනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් වාතෑරියේ ෆැමිලි එක අතෑරියේ වෙඩි කෑවේ මංගාවට එන්න කියලා නම් මං විශ්වාස කරන්නේ නෑ. ඒකට වෙනම හේතුවක් තියෙන්න ඕනි කියලා. රිකී එතකොට ගොඩක් කේන්තියෙන් කියනවා ඔව් හේතුවක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම හේතුවක් තියෙනවා කියලා. රිකී ඉතින් ඒ විදිහට කියලා ගෝඩ්ට එක්තරා කතාවක් කියනවා. රිකී පුංචි කාලේ ඉස්කෝලේ යනකොට එයාගේ යාළුවන්ට මැජික් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ රිකීට මැජික් පොඩ්ඩක්වත් බෑ. ඒ වුණාට මේ රිකී හිතන්නේම එයාට කවදා හරි දවසක මේ ලෝකෙ මැජික් වලින් සතුටින් තියන්න පුළුවන් කියලා. ඉතින් බස් එක මෙහෙම යනකොට රිකීට මූත්‍රා බරක් හැදුන නිසා ඒ බස් එක පොඩ්ඩක් නවත්තන්න කියනවා. රිකී ඉතින් ඒ විදිහට කියලා එළියට ගිහිල්ලා එයාගේ වැඩේ කරගෙන ආපහු බස් එකට එන අතරේ ස්කූල් බස් එක පුපුරලා එයාගේ ඉස්සරහම එයාගේ යාළුවෝ සේරම මැරෙනවා. ඊළඟට අපිට පේනවා රිකී අඬ මැජික් බලෙන් එයාගේ යාළුවන්ට ආපහු පණ දෙන්න උත්සාහ කරනකොට ඒ කාලේ හමුදා නිලධාරියෙක් විදිහට හිටපු මහදේව් එතෙන්ට එනවා. ඇවිල්ලා අහනවා ඔයා මොකද වෙ කරන්නේ කියලා. රිකී එතකොට කියනවා එයා මැජික් බලෙන් එයාගේ යාළුවන්ට පණ දෙන්න හදනවා කියලා. ඉතින් එයාට ඕනි කරලා තියෙන්නේ මේ ලෝකේ සතුටින් පුරවන්න. මහදේව් එතකොට කියනවා මම දැක්ක එකම මැජික් එක තමයි ඔයා. ඒ වගේම කියනවා මේ ලෝකේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දවසක ඔයාටම තේරෙයි ඇයි ඔයා විතරක් බේරුණේ කියලා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ ආපහු වර්තමානයට ආපුවම රිකී ගෝඩ්ට කියනවා එදා මම නොදන්නවා වුණාට උඹලා වගේ එවුන් නිසා තමයි මගේ යාළුවෝ සේරම මැරුණේ. ඉතින් ඒක නිසා මං එදා හිතාගත්තා උඹලා වගේ එවුන් ආපහු ඉතුරු කරන්නේ නැහැ කියලා. ඉතින් මේ සේරම දේවල් මහදේවුත් අහගෙන ඉන්නේ. ඉතින් මහදේවුට ඒකට පුංචි ආඩම්බරයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ගෝඩ් තරහටම කාර් එක වේගෙන් අරගෙන ගිහිල්ලා කන්දක හප්පලා කොහොම හරි එතනින් පැන ගන්නවා. ඉතින් ඒකෙන් බේරිච්ච රිකීගෙන් ඩෙවිල්ට පණිවිඩය හම්බ වෙනවා ගෝඩ් කෝඩ් ටිකත් අරගෙන පැනලා ගියා කියලා. ඊට පස්සේ අපිට පේන්නනවා රෝ ටීම් එක එකතු වෙලා ඒ කෝඩ් ටික ඔක්කොම විකේතනය කරනවා. ඒ වගේම ඩෙවිල් එයාපෝට් එකට පවා කෝල් කරලා කියනවා ගෝඩ් මේ රටින් පැනගනී කියලා. හැබැයි ඩෙවිල්ට මේ වෙලාවේ ගෝඩ්ගෙන් හොඳ සර්ප්‍රයිස් එකක් හම්බ වෙනවා. මොකද මේ ගෝඩ් කොහෙවත් යන්නේ නැතුව එයා කෙලින්ම එන්නේ රෝ එකට. ඉතින් ගෝඩ් කියලා කියන්නේත් මෙතනින්ම බිහි වුණ කෙනෙක්. ඒක නිසා මේ ගෝඩ්ට රෝ එකේ දොරවල් පවා අරගෙන ඒවට ඇතුල් වෙන්න ඕනි කරන සිකියුරිටි කෝඩ් පවා මතකයි. කොහොම හරි ගෝඩ් මේ විදිහට දොරවල් අරගෙන ඩෙවිල්ගේ ළඟට ගිහිල්ලා කියනවා පටන් ගත්ත තැනටම ආපහු එන්න වැඩ කරා නේද කියලා. ඩෙවිල් එතකොට කියනවා ජීවිතය කියන්නේ රවුමක් කියලා කියන්නේ ඒකට තමයි කියලා. ඊළඟට මේ ගෝඩ් කියනවා සුපර් සෙල්ස් කියන්නේ ඔයා හිතාගෙන ඉන්නවා වගේ දෙයක් නෙමෙයි ඒක තනිකරම නිදන්ගත බෝම්බයක් කියලා. ඉතින් ඉන්දියාව පුරාම ස්ථාන 26ක සුපර් සෙල්ස් හයි කරලා තියෙනවා කියලා වගේම ඒ වගේම විශාල පිරිසක් මරලා දාන්න පුළුවන් කියලාත් කියනවා. ඩෙවිල් එතකොට කියනවා එයා ගෝඩ්ට ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ගෝඩ් එතකොට කියනවා සුපර් සෙල්ස් විනාශ කරන්න ඔය කෝඩ් එක විතරක් තිබ්බට මදි ඒකට ඩිවයිස් එකකුත් ඕනි කියලා. එහෙම කියලා ඒ ඩිවයිස් එක තියෙන තැන මංවත් දන්නේ නැහැ. ඒක නිසා ඒ ඩිවයිස් එක හොයාගන්න ත්‍රස්තවාදී කණ්ඩායමට ඒ කෝඩ් ටික මේ වෙනකොටත් මම දීලා ඉවරයි කියනවා. ඒ වගේම කියනවා මං තව පැය 3ක් ඇතුළත ගියොත් ඒ ඩිවයිස් එක මගේ අතට ලැබෙනවා. නොගියොත් උන් ටික උන්මත්තකයෝ වගේ කෝඩ් ටික පාවිච්චි කරලා සුපර් සෙල්ස් පුපුරවා දායි කියනවා. ඊට පස්සේ මේ ගෝඩ් ඩෙවිල්ට කියනවා ඔයාට ඕන නම් මගේ ළඟ හොඳ ඔප්ෂන් එකක් තියෙනවා කියලා. ඒත් එකම අපිට පේන්නනවා ගෝඩ් ඩෙවිල්ට ෂූට් කරනවා. හැබැයි ඩෙවිල්ට සිද්ධ වෙන අනතුර මේ වෙලාවේ අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට පේන්නනවා රිකී පිස්සෙක් වගේ රෝ එකට දුවගෙන එනවා. ගෝඩ් එතකොටම රිකීට සැලුට් එකක් දාලා පල්ලෙහාට එනවා. රිකී ඉතින් ගිහිල්ලා බලනකොට ගෝඩ් ඇත්තටම ෂූට් කරලා තියෙන්නේ ඩෙවිල්ට නෙමෙයි වීදුරුවකට. ඩෙවිල් ඊට පස්සේ රිකීට සිද්ධ වුණ සිද්ධිය කියනවා. ගෝඩ් ඉතින් ඔප්ෂන් එකක් විදියට කියලා තියෙන්නේ
රට බේර ගන්න ඕන නම් ඩෙවිල්ට රට වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න කියලා. ඒක ඩෙවිල්ව මරන්න ඕනි. එයා ගෝඩ්ගේ ළඟට එව්ව එයාගේ ඒජන්ට් රිකීගේ අතින් කියනවා. හැබැයි රිකී නම් ඒ වැඩේට කීයටවත් කැමති වෙන්නේ නැහැ. රිකී කියනවා එයාට කවදාවත් ඩෙවිල්ව මරන්න බෑ කියලා. හැබැයි ඩෙවිල් කියනවා රටේ ජනතාව බේර ගන්න තියෙන එකම විකල්පය නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනි. සමහර විට මට මේ දේ කරන්න වුණොත් මම නම් හැංගීම් වලට ඉඩ දෙන්නේ නැහැ. මම ඒ දේ කරනවා. ඒක නිසා මට වෙඩි තියන්න කියලා. එතකොටම රිකී තුවක්කුව අරගෙන ඩෙවිල්ට වෙඩි තියලා දානවා. ඉතින් ඩෙවිල් අවසානයේ කියනවා ඔයා මට වචනයක් දුන්නා ඒක ඉටු කරන්න කියලා. රිකීත් ඒක නිසා ඩෙවිල්ට ආචාර කරලා එතනින් පිට වෙලා යනවා. හැබැයි මේ සේරම දිහා බලාගෙන හිටපු ගෝඩ්ටවත් හිතා ගන්න බෑ රිකී ඩෙවිල්ව මැරුවා කිව්වම. ඊළඟට අපිට පෙන්නන්නේ රිකී ගෝඩ් ඉන්න තැනට ඇවිල්ලා ඒ ඩිවයිස් එක ඉල්ලනවා. එතකොට ගෝඩ් කියනවා මට ඩෙවිල් මරන්න ඕන නම් මම ඒ දේ මීට කලින්ම කරලා. ඒත් පොඩි කාලේ ඉඳන්ම උඹේ වීරයා වෙච්ච ඒ මනුස්සයා කොහොමද බං උඹ මැරුවේ කියලා. රිකී එතකොට ගොඩක් වේදනාවෙන් කෑ ගහලා කියනවා මේක මගේ රස්සාව. ඒක ඇතුලේ කිසිම හැඟීමකට ඉඩක් නැහැ කියලා. ඒ වගේම ඉතින් ගෝඩ් මේ වෙනකොට ඉන්දියාව පුරාම දියත් කරපු සුපර් සෙල්ස් පුපුරවන්න හැමදේම සූදානම් කරලා ඉවරයි. අවසානයේ කොහොම හරි රෝ එකනොත් ඒ අදාළ ලොකේෂන් එක හොයා ගන්නවා. ඒ වගේම සුපර් සෙල්ස් තියෙන ස්ථාන 26ත් හොයා ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නනවා රිකී මේ සිද්ධ වෙන්න යන විනාශය නවත්තන්න ගෝඩ් එක සටන් කරනවා. ඒ වගේම ඉතින් කෝකටත් කියලා රෝ එක මේ වෙනකොට ගෝඩ්ගේ මේ ප්ලේස් එක විනාශ කරන්න මිසයිල සූදානම් කරලාත් ඉවරයි. කොහොම ඊට පස්සේ අවසානයේ අපිට පේන්නනවා මේ දෙන්නම ෆයිට් කරපු නිසා දෙන්නටම සිහිය නැති වෙලා ඉන්නවා. ඉතින් රිකීට ආපහු සිහිය එනකොට තවත් අපර පුංචි ගානක් තමයි සුපර් සෙල්ස් ක්‍රියාත්මක වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒජන්ට් ස්වාති කියනවා කරන්න දෙයක් නැහැ මිසයිල ටික නිකුත් කරන්න කියලා. ඒ වගේම ඒජන්ට් ස්වාති කියනවා මෙතන අපේ චීෆ් හිටියානම් එයත් ගන්නේ මේ තීරණයම තමා කියලා. ඉතින් ඒක නිසා අවසානයේ මේ කට්ටිය මිසයිල ටික ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රිකී කොහොම හරි අවසානයේ මහදේවගේ මිෂන් එක දිනවලා ඒ සුපර් සෙල්ස් සේරම ක්‍රියා විරහිත කරනවා. හැබැයි අවාසනාවට රෝ ඩිපාර්ට්මන්ට් එක මේ වෙනකොට මිසයිල ටික යවලා ඉවරයි. ඒක නිසා ඒ මිසයිල ප්‍රහාරයෙන් රිකී වගේම ගෝඩ් දෙන්නා මැරෙනවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ කතාවත් අවසාන වෙන්නේ. ඒ වගේම ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.